හරි අපි ස්ටාර්ට් කරමු නම් ඊයේ කොටස විතර ටික බහුව අවයවක ඉඳලා. හරි. එහෙනම් බහුව අවයව තමයි මුලින්ම කතා කරන්න යන්නේ. ඒතර බහුව අවයව කියද්දී බහුව අවයවයෙන් දන්න මොනවද කියලා. බහුව අවයව කියන්නේ මොකද්ද? මොකක් හරි එකක් එකට මොකක් හරි අවයවයක් ගොඩක් එකතු වෙලා හැදිච්ච එකක් තමයි බහුව අවයවයක් කියලා කියන්නේ. ඒතර බයවල එහෙම කතා කරනවා සෙලියුලෝස් වගේ ඒවා. ඒවා බහුව අවයව නැත්නම් ඒ වගේ නම් කියන්නේ පොලිසැකරයිඩ් එක. ඒ කියන්නේ සරල පොලිසැකරයිඩ් බහුව අවයවයකයි දෙකක්. හැබැයි ওই දෙක ගත්තොත් නෑ එකම වගේ තමයි. පොලිසැකරයිඩ් කියලා කියන්නේ මොකද්ද? බයෝ කරන කට්ටිය දන්නවා මොනසැකරයිඩ් අණු ගොඩක් එකතු වෙලා හැදෙන එකන්නේ. අපෝ මේ බහුවවයව කියන්නේත් ඒ වගේම තමයි. මොකක් හරි අණුවක් හරි අපි කියන්නේ දැන් අවයවයක් කියලා කියන්නේ මොකක් හරි එක්කෙනෙක් ගොඩක් එකතු වෙලා ඒ කට්ටියකින් හැදෙන එකක් තමයි මේ බහුවවයව කියලා අපි කියන්නේ. හරිනේ හරියම් බහුවවයක වලට බලන්න බහුවවයක එනම් සංයෝගයක් හෝ සංයෝග කිහිපයක් හෝ නැවත නැවත එකිනෙක සමග එකතු වෙමින් දීර්ඝ දාම සහිත හෝ අතු බෙදීමක් සහිතව හෝ විශාල සාපේක්ෂ අනුක ස්කන්ධ සහිත සංයෝග සෑදීමේ ක්‍රියාව බහු අවයවීකරණය ලෙස හැඳින්වේ. එලෙස සෑදෙන සංයෝග බහු අවයවක ලෙස හැඳින්වේ. හරි. එතකොට දැන් බහු අවයවයක් කියලාදී දන්නවා මොකද්ද? මොකක් හරි මේ කුඩා ඒකකයක් කිහිප මේ ඒක විශාල ප්‍රමාණයක් ඒකේ විශාල සංඛ්‍යාවක් එකට එකතු වෙලා හැදෙන සංයෝගයකට තමයි අපි කියන්නේ මොකද්ද? බහු අවයවකයක් කියලා. එතකොට ඒ බහු අවයවක හැදෙන ක්‍රියාවලියට අපි කියනවා බහු අවයවීකරණය කියලා. බහු අවයවීකරණය. ඒතර බහු අවයවීකරණය හැදෙන මේ බහු අවයවක ගත්තොත් එහෙම මේවා ඇවිල්ලා මේ විශාල සාපේක්ෂ අණු ස්කන්ධ තියෙන සංයෝග. කියන්නේ අර බහු මේ ඒකාවයක තමයි මේ වගේ මූලික දැනුම් මේකේ. දැන් අර පොරසැකරයිඩ් වල මූලික දැනුම් මේක කියලා මොන මොනසැකරයිඩ්. අන් ඒ වගේ තමයි මේ බහු අවයවක වල දැන් මූලික දැනුම් ඒකලය ඒකාවයවක. ඒකාවයවක විශාල සංඛ්‍යාවක විදිහට තමයි මෙන්න මේ බහු අවයවක හැදෙන්නේ. එහෙනම් මේවට විශාල සාපේක්ෂ අණුක ස්කන්ධයක් තියෙනවා. සෝරි ඔයාලා කට්ටිය හේ දානවාද කියලා මම එක්සෑම් එකකින් මොකක්ද ප්‍රශ්නයක් අහපුවම කට්ටිය මෙසේජ් දානවා. ඒ කියන්නේ ඔයාලත් මෙහෙම දානවා. ඔයාලත් ඉන්නවා එතන. මෙසේජ් එකක් කරනවා මොකක් හරි ප්‍රශ්නයක් වුණ ගමන්. හරිද? ඒකේතොට ඒවට රිප්ලයි කරන්නත් ඕනේ වෙලෙම නැත්තම් මේ කියන්නේ මොකක් හරි පොඩි දෙයක් හින්දා සමහරට ඒ කොටස මත අරින්න වෙනවනේ. ඒකින්ද සෝරි පොඩ ඩිස්ටර්බ් වෙන එකට මොකද තාම වැඩි දවසක් නැහැනේ. ඒක නිසා සෝරි. හරි හරියම් පාඩමට. එතකොට මේ විදිහට තමයි බහු අවයවයක් හැදෙන්නේ. ඒවට විශාල සාපේක්ෂක ස්කන්ධ තියෙනවා. එතකොට බහු අවයවයක් හැදෙන උදාම ඒකකයට අපි කියනවා ඒකාවයවක කියලා. ඒකාවයවක. ඔය ඒකාවයවක විශාල සංඛ්‍යාවක එකතු වෙලා තමයි බහු අවයවක හැදෙන්නේ. හරි. මෙහෙම හැදෙන බහු අවයවක තියෙනවා අපි ඒ කට්ටිය නම් කරනවා. ওই බහු අවයවක හැදෙන ක්‍රියාවලිය අනුව අපි යාළුවෝ නම් කරනවා ආකාර දෙකකට වර්ග කරනවා කොටස් දෙකකට. ඒ තමයි සංගණන බහු අවයවක සහ ආකලන බහු අවයවක. බහු අවයවක හැදෙන ක්‍රියාවලිය අනුව හැදෙන විදිහ අනුව අපි කට්ටිය ආකාර දෙකකට වර්ග කරනවා සංගණන බහු අවයවක සහ ආකලන බහු අවයවක බලනකොට මේවා සෑදෙන ප්‍රධාන ආකාර දෙකකි ආකලන ක්‍රමය. මෙය අසන්තෘප්ත සංයෝගවල සිදුවන අතර මෙහිදී සිදුවන්නේ බන්ධන ප්‍රතිසංවිධානය වීම. එතකොට ආකලන බහුවයවක සිද්ධ වෙන්නේ මොන වගේද? අසන්තෘප්ත සංයෝගවල. ඒ කියන්නේ අර ditth බන්ධන තියෙන ඒවා තමයි මේ ආකලන මේ ක්‍රමයේ සිද්ධ වෙන්නේ. එතකොට එතන අර ditth බන්ධන කැඩලා ඒ බන්ධන වෙවලා බන්ධන ප්‍රතිසංවිධානය වීමක් තමයි එතනදී සිද්ධ වෙන්නේ. එවැනි ක්‍රමයේ සංගණන ක්‍රමය මෙහිදී වෙනස් අණු දෙකකින් ජල අණුවක් හෝ ලවණ ඉවත් කරමින් එකිනෙක සමග සම්බන්ධ වීම සිදුවේ. හරි. සංගණන ක්‍රමයේදී බන්ධන ප්‍රතිසංවිධානය වීමක් වෙන්නේ ආකලන ක්‍රමයේදී. ආකලනය කියන්නේ එකතු වීමක්නේ. ආකලන ක්‍රමයේදී වෙන්නේ මොකක් හරි අණු දෙකක්. මොකක් හරි අණු දෙකක් ජල අණුවක් හරි කවුරු හරි එක්කෙනෙක් මේ ඉවත් වෙන පරිදි එකතු වෙන එක තමයි ආකලන ක්‍රමයේදී සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ A හා B කියලා අණු දෙකක් ඉන්නවා. ඒ දෙන්න එකතු වෙනවා. ඒ දෙන්න එකතු වෙනවා. ඒ දෙක එක්ක ජල අණුවක් වගේ හරි මොකක් හරි එක්කෙනෙක් පිට වෙලා තමයි ඒ දෙන්න එකට බැඳෙන්නේ. අන්න ඒ වගේ එකකට තමයි අපි ආකලන කියලා කියන්නේ. ආකලන කියන්නේ එකතු වීමන්නේ. හරි. මේවා තියෙන බලන්න මේ ආකාරයෙන් සෑදෙන බහු අවයවක ප්‍රධාන වර්ග දෙකයි. මොනවද? ස්වභාවික බහු අවයවක සහ කෘත්‍රිම බහු අවයවක. ස්වභාවික බහු අවයව වල අයිති වෙන්නේ අපි කතා කරන්නේ ගොඩක් තියෙනවා. අපි ඒ ලෙවල් වලදී කතා කරන්නේ රබර් සහ ප්‍රෝටීන ගැන විතරයි අපි ස්වභාවික බහු අවයවක වලදී යටතේ ඒ ලෙවල් වලදී කතා කරන්නේ. ඊට පස්සේ අනිත් එක නා කෘත්‍රිම බහු අවයවක. කෘත්‍රිම බහු අවයවක 10ක් දෙන්න බලන්න පොලිතීන්, පොලිප්‍රොපිලීන්, පොලිස්ටයිරීන්, නෝලෝන්, PVC,
ටෙෆ්ලෝන්, ටෙරලීන්, නයිලෝන්, යූරියා ෆෝමල්ඩිහයිඩ්, බ්‍රේක් ලයිට්. ඔව තමයි අපි මේ කෘතිම බහුවර්ගයක් යටතේ ඒ ලෙවල් වලදී කතා කරන්නේ. මේ ටික විතරක් නෙමෙයි තව ඕනතරම් බහුවර්ග තියෙනවා. ඒවා තමයි අපි ඒ ලෙවල් වලදී කතා කරන්නේ. හරි. ඊට පස්සේ තමයි මුලින්ම ස්වභාවික බහු අවයවක. ස්වභාවික බහු අවයවක මුලින්ම ප්‍රෝටීන. ප්‍රෝටීන සෑදෙන මූලික අවයවක. ඒ කියන්නේ ඒක අවයව ගන්න අමයිනෝ අම්ල. බයෝ කරන කට්ටියන් දන්නවා බයෝ මේ මැස් කරන කට්ටියත් බොහෝ දුරට දන්නවා ඇති ප්‍රෝටීන කියන එක ගැන හැදෙන්නේ මොනවා වගේද ඇමයිනෝ අම්ල වලින්. හරිද? ඊට පස්සේ කියන ඇමයිනෝ අම්ලයක පොදු නිරූපණය වන්නේ හරි ඇමයිනෝ අම්ල කියන්නේ මෙහෙමයි. ඇමයිනෝ අම්ලයක් කියන්නේ කාබන් පරමාණුවකට බැඳිච්ච හයිඩ්‍රජන් කාණ්ඩය හයිඩ්‍රජන් පරමාණුවක් තියෙනවා සහ R පරමාණුවක් තියෙනවා. ඊට අමතරව මෙයාට බැඳෙනවා COOH කාණ්ඩයක් සහ NH2 කාණ්ඩයක්. මෙන්න මෙහෙම එකකට තමයි අපි කියන්නේ ඇමයිනෝ අම්ලයක් කියලා. කාබන් කෙනෙකුට බැඳෙනවා COOH කාණ්ඩයක්, NH2 කාණ්ඩයක්, හයිඩ්‍රජන් පරමාණු සහ R කාණ්ඩයක්. ඕකකට තමයි අපි ඇමයිනෝ අම්ල කියලා කියන්නේ. එතකොට මෙන්න මේ බැඳෙන R කාණ්ඩය මත තමයි එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල ඇති වෙන්නේ. මේ ඇමයිනෝ අම්ල ඔක්කොම ගත්තොත් එහෙනම් මේ ඩියුෆෙමයි තියෙන්නේ. එතන වෙනස් වෙන එකම දේ මොකද්ද? මෙන්න මේ බැඳලා තියෙන මෙන්න මේ බැඳලා තියෙන R කාණ්ඩය තමයි එතනදි වෙනස් වෙන එකම දේ. ඔය R කාණ්ඩය වෙනස් වීම මත තමයි එකිනෙකට වෙනස් ඇමයිනෝ අම්ල ඇති වෙන්නේ. හරි. ඔය තමයි ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. එතකොට සරලම ඇමයිනෝ අම්ලය සරලම ඇමයිනෝ අම්ලයට කියන අපි ග්ලයිසින් කියලා. සරල ඇමයිනෝ අම්ලයේ නම තමයි ග්ලයිසින්. එතනදී මේ R කාණ්ඩය වෙනුවට එතන තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක්. මෙන්න මේක තමයි එතකොට ග්ලයිසින්. සරලම ඇමයිනෝ අම්ලය මේක. පොදු සූත්‍රය මොකද්ද? මේ හයිඩ්‍රජන් වලට බෙදෙනවා කවුද? R කෙනෙක්. ඕක තමයි පොදු සූත්‍රය. හරි. ග්ලයිසින් ප්‍රකාශ ශක්තිය නෙවෙයි. දැන් බලන්න මෙයාගේ දැන් ගත්තොත් එහෙම මේ කාබන්නේ දැන් අනිත් මේ බන්ධන හතරක් හදන එක එක්කෙනා මෙයානේ. එතකොට මේ කාණ්ඩ දෙක අසමාන වුණාට මේ කාණ්ඩ දෙක සමානයි. අපි දන්නවා එකම කාබන්ට සමාන කාණ්ඩ බැඳලා තිබ්බොත් එයා ප්‍රකාශ ශක්තිය නැහැ. එහෙනම් සරලතම ඇමයිනෝ අම්ල වෙන ග්ලයිසින් ගත්තොත් එයා ප්‍රකාශ ශක්තිය නැහැ. හැබැයි මෙතන වෙන ආර් කාණ්ඩයක් බැඳලා තිබ්බොත් මොකද වෙන්නේ? මේ බැඳලා තියෙන කාණ්ඩ හතර අසමානයි. එතකොට මොකද වෙන්නේ? මෙයා ප්‍රකාශ ශක්තියයි. හරි. බලන්න ග්ලයිසින් ප්‍රකාශ ශක්තිය නොවේ සෙසු ඇමයිනෝ අම්ල සියල්ල ප්‍රකාශ ශක්තිය වේ. මෙය නිසා ඕනෑම ඇමයිනෝ අම්ලයක CHON අනිවාර්යයෙන්ම අඩංගු මූලද්‍රව්‍ය වන අතර ඇතැම් විට මීට අමතරව සල්ෆද තියෙනවා. උදාහරණ සිස්ටීන්. හරි. එතකොට ඇමයිනෝ අම්ලයක් ගත්තොත් අනිවාර්යයෙන්ම තියෙනවා කවුද? කාබන්, නයිට්‍රජන් කැල අනිවාර්යයි, ඔක්සිජන් තියෙනවා, හයිඩ්‍රජන් තියෙනවා. මේ ටික අනිවාර්යයෙන්ම තියෙනවා. ඊට අමතරව සමහර ඒවා වගේ තියෙනවා සල්ෆර්. ඒවට කියනවා සිස්ටීන් කියලා. එතකොට එතනදී එන්නේ ආර් කාණ්ඩයෙන් වලට එයාගේ තියෙන්නේ සල්ෆ පරමාණුවක්. ආර් කාණ්ඩයෙන් වලට එතන තියෙන්නේ සල්ෆ පරමාණුව සිස්ටීන් වල. හරිද? හරි. හරි. ඊට පස්සේ බලන්න එතන හිස්තනක් තියෙනවා නේද? ලියමු ප්‍රෝටීනයක් හැදෙන විදිහ ලියමුකෝ. හරි ප්‍රෝටීනයක් හැදෙන්න මෙහෙමයි. කවුද? ඇමයිනෝ අම්ල දෙකක් එකතු වෙලා තමයි ප්‍රෝටීනයක් හැදෙන්නේ. හරි මෙන්න මෙහෙමයි. දැන් ඇමයිනෝ අම්ලයක් කියන්නේ කවුද? කාබන්, එයාට බැඳිච්ච හයිඩ්‍රජන් කෙනෙක් සහ R කාණ්ඩයක්. එයාට බැඳිච්ච NH2 කාණ්ඩයකුයි COOH කාණ්ඩකුයි තියෙනවා. ඔන්න ඔය විදිහට ඇමයිනෝ අම්ල දෙකක් මේ වගේම ඇමයිනෝ අම්ල දෙකක්. එතකොට වෙන්නේ මෙන්න මේ NH2 කාණ්ඩයේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් මේ COOH තියෙන OH කාණ්ඩයක් එක්ක චලාණුවක් ඉවත් වෙන විදිහට බැඳෙනවා. බැඳලා හදනවා කවුද?
හරි. ඔන්න ඔය හැදෙන ව්‍යුහයට තමයි අපි කියන්නේ ප්‍රෝටීනයක් කියලා. හරිද? එතකොට මේකේ දෙකක් නෙමෙයි ඔය වගේ විශාල අණු ගණනක් එකතු වෙනවා. එතකොට මේකක් කියනවා මෙහෙම. අ මේක දෙන්න ඕනේ. මෙන්න මේ විදිහට විශාල අණු ගණනක් එකතු වෙලා තමයි හැදෙන්නේ කවුද? ප්‍රෝටීන. ඔන්න ඔය විදිහට විශාල අණු ගණන මේ වගේ අණු n ගණනක් එකතු වෙලා තමයි හැදෙන්නේ කවුද? ප්‍රෝටීන. හරි. එතකොට මේකේ පුනරාවර්තන ඒකකය අහන පුනරාවර්තන ඒකකය කියන්නේ repeating unit එක. ඒ කියන්නේ නැවත නැවත පිළිදෙන unit එක. ඒකකය. දැන් මේක ගත්තොත් එහෙම බලන්න මේකේ දැන් පුනරාවර්ත ඒකක හොයන්න ඕන නම් කෙරවලකට යන්න. කෙරවලකින් පටන් ගන්න. නයිට්‍රජන්, කාබන්, කාබන්. හරිද? ඊට පස්සේ ආයෙ නයිට්‍රජන් කියන්නේ. බලන්න එහෙනම් මෙතෙන් දකල් තියෙන ව්‍යුහ එකයි. නයිට්‍රජන්, කාබන්, කාබන්. ඊට පස්සේ මෙතෙන් ඉඳලා බලන්න ආයෙත් තියෙන එකමනේ. එහෙනම් මේකේ පුනරාවර්ත ඒකකය වෙන්නේ මෙන්න මෙයා. මේ වගේම කොටස් ටිකන්නේ බැඳිලා තියෙන දිගටම. එහෙනම් පුනරාවර්ත ඒකකය වෙන්නේ කවුද? මෙන්න මෙයා තමයි මේකේ පුනරාවර්තන ඒකකය නැත්නම් නැවත නැවත පිළිදෙන ඒකකය වෙන්නේ. හරි. බලන්න අපි මුලට එන්න පටස් ගාලා එතකොට ප්‍රෝටීන කියන්නේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වීමෙන් සෑදෙන සංයෝග බහු අවයවක මේ තමයි සරල ඇමයිනෝ අම්ලයක අපි ගන්න ව්‍යුහය. එතකොට ඒ වගේ ඇමයිනෝ අම්ල විශාල සංඛ්‍යාවක එකට එකතු වෙලා තමයි ප්‍රෝටීන හැදෙන්නේ. හරිද? එතකොට මේක හැදෙන්නේ එක ඇමයිනෝ අම්ලයක කාබොක්සිල් කාණ්ඩයේ OH එක අනිත් එකේ අනිත් ඇමයිනෝ අම්ලයේ ඇමීන් කාණ්ඩයේ හයිඩ්‍රජන්යක් විදිහට ජලාණුවක් අයින් වෙනවා. මම මෙතන දාගන්න මෙහෙම ජලාණුවක් ඉවත් වෙනවා. ඉවත් වෙන විදිහට මේක සම්බන්ධ වෙනවා. එතකොට මේ සම්බන්ධලා මේ විදිහට අණු n ගන්න විශාල ගාන සම්බන්ධලා හැදෙන මේ ව්‍යුහය තමයි අපි ප්‍රෝටීනයක් කියලා කියන්නේ. හරිද? එතකොට මේක රිපීටිං යුනිට් එක නැත්නම් මේ පුනරාවර්තී ඒකකය ගත්තොත් එහෙනම් මොකද්ද? පුනරාවර්තී ඒකකය හොයන්න බලන්න ඒ වගේ යාගේ දාමේ තියෙන හැදෙන පොඩි මේ බහු අවයවකය ඒ බහු අවයවිකේ බලන්න සමාන කොටස් පිටින්න ඕනේ. කියන්නේ සමානව කොටස් වලින් ඒක සමන්විත වෙන්න ඕනේ. දැන් මේක ගත්තොත් එහෙනම් මෙන්න මේ රවුම් කරලා තියෙන කොටස් වලින් තමයි මේක දිගටම යන්නේ. ඒ විදිහේ කොටස් තමයි මේකේ දිගටම තියෙන්නේ. ඒ වගේ සමාන කොටසක් ඒ වගේ කොටසකට තමයි අපි කියන්නේ මේකේ පුනරාවර්තන ඒකක කියලා. මෙන්න මේ කොටස තමයි දිගටම රිපීට් වෙවි පුනරාවර්තනය වෙවි යන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා ප්‍රෝටීන සෑදීම සිදුවන්නේ පෙප්ටයිඩ්. එහෙම නැත්නම් කියන්නේ පෙප්ටයිඩ් බන්ධන දන්නවනේ. ප්‍රෝටීන් බයෝ කරන කටේ දන්න මැස් කරන කටේ දන්නේ නැතුව ඇති ප්‍රෝටීන හැදෙන්නේ මේ ඇමයිනෝ මේ අණු දෙක මේ විදිහට බැඳිලා. ඒතකොට ওই බැඳෙන බන්ධනයකට අපේ නමක් කියනවා පෙප්ටයිඩ් බන්ධනයක් කියලා. පෙප්ටයිඩ් බන්ධනයක්. හරිද? ඒතකොට පෙප්ටයිඩ් බන්ධනය හැදෙන්න දන්නවනේ මේ මෙයාගේ OH එකයි මෙයාගේ හයිඩ්‍රජන් පරමාණුවයි ජලාණුවක් විදිහට අයින් වෙලා. හරිද? ප්‍රෝටීන සෑදීම සිදුවන්නේ පෙප්ටයිඩ් CONS බන්ධන මගින් මෙය අම්ල හා භස්ම අතර මගින් ජල විච්ඡේදනය වේ. ඒතකොට බලන්න මේ ඇමයිනෝ අම්ලයක් ගත්තොත් එහෙනම් ඇමයිනෝ අම්ලයක ඉන්න මේ ගෲප් එක NH2 ගෲප් එක භාෂ්මිකයි. මේ C ඩබල් OH කියන්නේ ආම්ලික කාණ්ඩයක්. එතකොට මෙතන අම්ලකුයි භාෂ්මිකකුයි එකතු වෙලා තමයි හැදෙන මේ ඔය මේ පෙප්ටයිඩ් බන්ධනය හැදෙන්නේ. හරිද? ඒක නිසා මේ අම්ල හා භස්මකින් ජල විච්ඡේදනය වෙනවා. ප්‍රෝටීන දාමතර හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. හරි බලන්න මෙන්න බලන්න මේ FON තියෙනවා. මේ FON තියෙනවා. මේ ප්‍රෝටික හයිඩ්‍රජන් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රෝටීන් අණු අතර දාමතර තියෙනවා හයිඩ්‍රජන් බන්ධන. හරි. හරි. එතකොට බලන්න ප්‍රෝටීන් දාමතර හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. මෙයාලගේ ප්‍රෝටික හයිඩ්‍රජන් තියෙනවා සහ නයිට්‍රජන් ඔක්සිජන් තියෙනවා FON තියෙනවා ප්‍රෝටික හයිඩ්‍රජන් කියන දෙන්නම තියෙන හින්දා හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ප්‍රෝටීන දාම වල නයිට්‍රජන් විදුරා වෙන්නීමට ලැසේන් නිස්කාරකය යෙදෙනවා. හරි ප්‍රෝටීන දාම වල මේ ප්‍රෝටීන දාම වල නයිට්‍රජන් තියෙනවා කියලා පෙන්වන්න අපි යොදන ප්‍රතිකාරකයක්. ඒක තමයි කියනවා ලැසේන් ප්‍රතිකාරකය නැත්නම් ලැසේන් නිස්කාරකය කියලා. හරි ප්‍රෝටීන ගැන ඔච්චරයි දැනගන්න තියෙන්නේ. එහෙනම් මොනවද දැනගන්න තියෙන්නේ? සරලතම ප්‍රෝටීන හැදෙන්නේ ඇමයිනෝ අම්ල එකතු වෙලා. එතකොට ඇමයිනෝ අම්ලයක ව්‍යුහය මේක. එතකොට ප්‍රෝටීන වල ඒකාවයව මේ අනිත් එක පටල ගන්න එපා. පුනරාවර්තන ඒකකයයි සහ මේ ඒකාවයව කියන්නේ දෙන්නේ.
ප්‍රෝටීන වල ගත්තත් එහෙම මේක තමයි පුනරාවර්තන ඒකකය. පුනරාවර්තන ඒකක කියන්නේ නැවත නැවත පිළිතුරු යුනිට් එකක් නේ. ඒ වගේ කොටස් ඒ විදිහට සම්බන්ධ වෙන එක තමයි පුනරාවර්තන ඒකකය කියන්නේ. එයා හැදෙන්න මූලික වෙන එක්කෙනා තමයි අපි කියන්නේ ඒකවයවක කියලා. හරිද? එතකොට ප්‍රෝටීන වල ඒකවයවකයේ ඇමයිනෝ අම්ල පුනරාවර්ත ඒකකය මෙයා. හරිද? හරි. එතකොට ගත්තොත් එහෙම ප්‍රෝටීන එකක් ගත්තොත් එහෙම තමයි සෝරි ඇමයිනෝ අම්ලයක ව්‍යුහය මේක. එතකොට මේ ආර් කාණ්ඩය මත තමයි ඇමයිනෝ අම්ල වෙනස් වෙන්නේ. මේකට දෙන්න පුළුවන් සරලම එක්කෙනා හයිඩ්‍රජන්. එයා තමයි සරලම ඇමයිනෝ අම්ලය. එයාට අපි නමක් කියනවා මේ ග්ලයිසින් කියලා. එයා විතරයි ප්‍රකාශ ශක්තිය නැත්තේ. මොකද මෙයාට කාණ්ඩ දෙකක් තියෙනවා සමාන වෙන. එතකොට ඒ අරෙන් අනිත් හැම ඇමයිනෝ අම්ලයක්ම ප්‍රකාශ ශක්තියයි. එතකොට ඇමයිනෝ අම්ල මේ විදිහට විශාල සංඛ්‍යාවක් ජලානුගත වෙන පරිදි යාබද ඇමයිනෝ අම්ල දෙකේ එකක COOH කාණ්ඩයේ OH සහ අනිත් එකේ NH2 කාණ්ඩයේ හයිඩ්‍රජන් එක ජලානුගත වෙන පරිදි මෙහෙම බැඳෙනවා. අණු N ගානක් විශාල ගානක් බැඳෙනවා. එහෙම බැඳිලා හැදෙන සංයෝගයට තමයි අපි කියන්නේ ප්‍රෝටීනයක් කියලා. එතකොට මේ වගේ විදිහට තමයි ප්‍රෝටීන් වලට එන්නේ. මේ තමයි එකේ නැවත නැවත පිළිම මේක නැත්තම් පුනරාවර්තන ඒකකය. එතකොට මේක ගත්තොත් මේ අණු අතර හයිඩ්‍රජන් බන්ධන තියෙනවා. ප්‍රෝටීන වල නයිට්‍රජන් තියෙනවා කියන වෙනනම් අපි රසයෙන් නිස්තාරකය පාවිච්චි කරනවා. හරි. හරි ඊළඟට අපි කතා කරන කවුද? රබර්. හරි. අපි කරන්නේ රබර්. හරි. බලන්න රබර් ගත්තොත් එහෙම දන්නවා රබර් කියන්නේ ගන්න රබර් කිරි ගන්න කොහෙන්ද රබර් ගහේ. රබර් ගහේ පොත්ත අර හැඩයට මෙහෙම කපාගෙන යනවා ඒ ඇලවි පිටියක් වගේ එකකින් මම ඒක කියන්නම නම් දන්නේ නැහැ. එතකොට ඒක දිගේ පාර දිගේ කිරි බේරෙනවා. ඒක අපි පොල් කට්ටය වගේ එකතු කරගන්න එහෙම තමයි රබර් කිරි ගන්න. හරිද? එතකොට මේ පැති වල කට්ටිය ඒක දැකලා ඇති අනිත් කට්ටිය වීඩියෝ වල සහ නිකන් අර ගමක එකට ගම් වලට නෑද ගෙවල් වලට ගිහපුවාම ඒවා දැකලා ඇති. හරි බලන්න නෝට් එක රබර් ගහේ පොත්තෙන් සියුම් ස්තරයක් ඉවත් කළ පසු වෑස්සෙන සුදු පැහැති දියරේ රබර් කිල්ලස හැඳින්වේ. මෙහි ජලය ප්‍රෝටීන ඔක්සිහාරක සීනි වර්ග හා ලිපිඩ අමතර වශයෙන් අඩංගු වේ. මේවායෙන් සමන්විත වන COO- සාඳුන්වන ඍණ ආරෝපිත ස්තරයක් රබර් අංශු වටගෙන තියෙනවා. එතකොට රබර් අංශුවක් ගත්තොත් එහෙම මෙහෙම හිතන්න මේක රබර් අංශුවක් කියලා. ඕක වටේට තියෙනවා COO- කියලා ඍණ ආරෝපිත ස්තරයක්. ওই ඍණ ආරෝපිත ස්තරය ඔය රබර් අංශුව වට කරගෙන තමයි ඉන්නේ. එතකොට රබර් කිරි කැටි ගහන එක දන්නව නේද? ඉස්සරහට විස්තරව කතා කරමු. රබර් කිරි කැටි ගහද්දි වෙන්නේ ඔය ඍණාරෝපිත ස්තරය උදාසීන වෙන එක. ඍණාරෝපිත ස්තරය උදාසීන වෙලා ඒ ස්තරය නැති වෙලා යන එකට තමයි ස්තරය නැති වෙලා යනවා. ඊට පස්සේ තමයි රබර් කිරි කැටි ගහන්නේ. හරිද? හරි ඒක ගැන ඉස්සරහට කතා කරමු. සරලවම ওই විදිහට තමයි එයා දින COO- කාණ්ඩයක් වට කරන් තමයි එයා ඉන්නේ. හරි. රබර් වල pH එකගේ 6.5ක් වුණ අතරද ඒක මතක දැනුමද? ඔය රබර් වල pH එකගේ කියන එක MCQ වලට එහෙම ගොඩක් කරලා අහනවා. රබර් වල pH එකගේ 7ක් වෙයි 8ක් වෙයි මෙහෙම කියන එකේ ගණන් දෙනවා. හරි මගේ මතක තියාගන්න රබර් වල pH එකගේ 6.5. හරිද? රබර් වල pH එකගේ 6.5ක් වන අතර එය 4.5 පමණ වන විට තමයි මේ ඍණාරෝපිත COO- කාණ්ඩයේ උදාසීන වෙලා රබර් කිරි කැටි ගැසීම ආරම්භ වෙන්නේ. හරි. මොකද්ද? රබර් ගත්තොත් එහෙම රබර් වල pH කීයද? රබර් වල pH එකගේ 6.5යි. රබර් වල pH එකගේ 6.5 යෝග 4.5 වුණ ගමන් මොකද වෙන්නේ? කිරි කැටි ගැසීම ආරම්භ වෙනවා. අර COO- කාණ්ඩය උදාසීන වුණාම මොකද වෙන්නේ? එයාගේ pH එකගේ අඩු වෙනවා 4.5ට. එතකොට මොකද වෙන්නේ? ඒ රබර් කිරි කැටි ගැසෙන්න පටන් ගන්නවා. හරි. එතකොට මෙතන COO- නේ. මේක COO- තියෙන එයා COOH වුණාම තමයි ඔක උදාසීන වෙන්නේ. එතකොට තමයි රබර් කිරි කැටි ගැසෙන්න පටන් ගන්නෙ. හරිද?
ඊට පස්සේ කියනවා රබර් එකතු කරගත් රබර් කිසි වාතයට විවෘතව තැබුව විට වායු ගෝලීය ඔක්සිජන් සමග සුද්ධ ජීවීන් බගින් ඔක්සිහාරක සීනි කාබොක්සිලික් අම්ල බවට ඔක්සිකරණය වේ කියනවා. ඒ කියන්නේ අරගෙන තියෙනවානේ මේ ඔක්සිකාරක සීනි CHO නේ තියෙන්නේ. එතකොට ඔය CHO කියනවා COOH බවට පත් වෙන කතාව තමයි කියන්නේ. අර ඒකේ තියෙන ඔක්සිහාරක සීනි වලින් තමයි කරන්නේ. හරි. මේ නිසා රබර් කිරි වල pH වගේ අඩු වී කිසි ගැටි ගැසීම් සිදු වේ හැක. එවිට ඝනත්වයේ බාලවන බැවින් අනවශ්‍ය විට සිදුවන කිරි කැටි ගැසීම් පාලනයට රබර් කිරි වලට ෆෝමලින් හෝ ඇමෝනියා එකතු කරනවා. අන්න ඕකත් හොඳට මතක තියාගන්න. දැන් රබර් කිරි ගත්තොත් එහෙම අපිට එයා කැටි ගැහෙන එක හොඳක් වෙන තැනුත් තියෙනවා, වාතයක් වෙන තැනුත් තියෙනවා. ඕනම දෙයක හොඳක් තියෙනවා වගේ නරකක් තියෙනවානේ. ඒකෝට දැන් අපි රබර් කිරි පොල් කටට එකතු කරගන්න ඕනේ. පොල් කටට එකතු කරගත්තට පස්සේ රබර් කිරි ටික එකතු වෙද්දි මොතන කැටි ගැහුණොත් මොකද වෙන්නේ? අපිට ඒක අදාළ වැඩේ ලස්සනට කරගන්න බැරි වෙනවා. හරිද? හැබැයි ඒ කට්ටිය අනිවාර්යෙන් අපි කැටි ගස්සන්නත් ඕන. රබර් කිරි පිටින් තියාගෙන අපිට වැඩක් කරගන්නත් බෑනේ. එතකොට අපි ඒක පාලනය කරන්න ඕනේ. මොකද අපිට ඕන නැති වෙලාවට කිරි ගැටෙන එක නවත්තලා ඕන වෙලාවට කිරි කැටි ගස්ස ගන්න ඕනේ. ඒකට අපි එකතු කරන ඇමෝනියා සහ ෆෝමලින්. රබර් කිරි කැටි ගැටෙන එක ප්‍රමාද කරන්න කවුද එකතු කරන්නේ? ඇමෝනියා සහ ෆෝමලින්. හරිද? එතකොට රබර් කිරි කැටි ගැහෙද්දි මොකද වෙන්නේ? COO- කාණ්ඩේ COOH වෙන එකනේ. එතකොට ඔය COO- කියන එක්කෙනාට අපි අම්ලයක් එකතු කරොත් තමයි රබර් කිරි කැටි ගැහෙන්නේ. හරිද? ඒක උන්ට ඔලුවට දාගන්න. රබර් කිරි වලට අපි අම්ලයක් එකතු කරොත් එහෙම එයා COOH වෙනවා. රබර් කිරි වල තියෙනවා COO- කාණ්ඩයක්. ඒකට අපි අම්ලයක් එකතු කරොත් එයා COOH වෙනවා. ඒ හින්දා තමයි රබර් කිරි කැටි ගැසීම සිද්ධ වෙන්නේ. හරිද? ඒක රබර් කිරි කැටි ගැසීම සිද්ධ වෙන්නේ ඒක නිසා. එතකොට එතකොට COO- කාණ්ඩයකට අම්ලයක් දැම්මම COOH වෙනවා. එතකොට රබර් කිරි කැටි ගැහෙනවා. ඒ රබර් කිරි කැටි ගැසීම. හරිද? අනිත් එක තමයි ඔතන දැන් අපි අම්ලයක් එකතු කරනවා කියන හොඳට මතක තියාගන්න. ඔතනට ප්‍රබල අම්ල එහෙම එකතු කරන්නේ නැහැ. මෙතන රබර් කිරි කැටි ගස්සන්දී මොකද වෙන්න ඕනේ? අර COO- එක COOH වෙන්න ඕනේ. එතකොට ඒකට අපි අම්ලයක් තමයි එකතු කරන්න ඕනේ. එහෙම කියලා ඕකට අපි කවදාවත් ප්‍රබල අම්ල එකතු කරන්නේ නැහැ. ඕකට දුබල අම්ලයක් තමයි එකතු කරන්නේ. ඒකට හේතුව රබර් දාම අතර තියෙනවා ද්විත්ව බන්ධන. රබර් දාම අතර තියෙනවා ද්විත්ව බන්ධන. ඒකට අපි ප්‍රබල අම්ලයක් දැම්මොත් එහෙම ওই ද්විත්ව බන්ධන වලට හානි වෙන්න පුළුවන්. ඒකෝ රබර් වල ජීවය වෙනස් වෙනවා. ඒක නිසා අපි ද්විත්ව බන්ධන දාන්නේ නැහැ. අපි ඒක බන්ධන තමා දාන්නේ. ද්විත්ව බන්ධන දාන්නේ. ඒකින්ද අපි ප්‍රබල අම්ල දාන්නේ නැහැ. දුබල අම්ල තමා භාවිතා කරන්නේ. මේ කතා කරන්නේ රබර් කිරි කැටි ගස්සන එක. දැන් ඊළඟ කතා කරන්නේ රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කරන්න. රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද වෙන්න මොකද වෙන්න ඕනේ? මේ COO- කියන එක ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙන්න ඕනේ. යා COOH වුණොත් මොකද වෙන්නේ? යා කිරි කැටි ගැහෙන්න පටන් ගන්නවා. ඒකෙන් හින්දා COO- කියන එක දිගින් දිගටම තියෙන්න මොකද ගන්න ඔකට එකතු කරනවා. එක්ක ඇමෝනියා නැත්නම් ෆෝමලින්. ඇමෝනියා හරි ෆෝමලින් හරි එකතු කරපුවම රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද වෙනවා. හරි. ඔතන ඉඩ තියෙනවා නම් මෙහෙම නෝට් එකක් දාගන්න. ඉඩ තියෙනවා නේද? හරි. ඉඩක් තියෙනවනේ. ඒ ඉඩේ මෙහෙම දාගමු අපි. රබර් කිරි වලට ඇමෝනියා එකතු කරන විට රබර් කිරි වලට ඇමෝනියා එකතු කරන විට රබර් කිරි වලට ඇමෝනියා එකතු කරන විට එහි COO- කාණ්ඩය රබර් කිරි වලට ඇමෝනියා එකතු කරන විට රබර් කිරි වලට ඇමෝනියා එකතු කරන විට සෑදෙන කාබොක්සිලික් අම්ලය උදාසීන වී
හැදෙන කාබොක්සිලික් අම්ලය උදාසීන වී pH අගය අඩුවීම වළක්වයි. pH අගය අඩුවීම වළක්වයි. pH අගය අඩුවීම වළක්වයි. එමගින් රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කරයි. එමගින් රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කරයි. එමගින් රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කරයි. මොකද්ද කිව්වම රබර් කිරි වලට ඇමෝනියා එකතු කරපුවාම එයා COOH සෑදෙන COOH උදාසීන කරනවා. ඒකින්ද pH එකේ අඩුවීම වළක්වනවා. ඒක ඒ මගින් යා මොකද කරන්නේ? රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කරනවා. ඒ වගේම දාගන්න ෆෝමලින් එකතු කරන විට ඔක්සිකරණය ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය සඳහා අවශ්‍ය ෆෝමලින් එකතු කරන විට ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය සඳහා අවශ්‍ය ඔක්සිජන් රබර් කිරි වෙත පැමිණීම වළක්වයි. ඇල්ඩිහයිඩ් ඔක්සිකරණය සඳහා අවශ්‍ය ඔක්සිජන් රබර් කිරි වෙත පැමිණීම වළක්වයි. එමගින් රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කරයි. එහෙනම් ඇමෝනියා මොකද කරන්නේ? හැදෙන කාබොක්සිලික් අම්ලය උදාසීන කරනවා. එතකොට pH එකේ අඩුවීම වළකිනවා. එතනින් කැටි ගැසෙන එක ප්‍රමාද වෙනවා. ෆෝමලින් මොකද කරන්නේ? ඇල්ඩිහයිඩ් ඔක්සිකරණයට අවශ්‍ය ඔක්සිජන් එයා අතර දෙන එක නවත්තනවා. එතකොට මොකද වෙන්නේ? එකෙන් කිරි කැටි ගැසීම ප්‍රමාද වෙනවා. හරි. ඊපස්සේ ඇමෝනියා එකතු කරන එක රබර් කිරි වල දුර්ගන්ධයක් ඇති වෙන නිසා සුදු පැහැති ක්‍රේප් රබර් නිපදවන නිසා ඇමෝනියම් වලට භාවිත කරන්නේ රබර් නිපදවනට ඇමෝනියම් වලට භාවිත කරන්නේ සෝඩියම් සල්ෆයිඩ් විරංජන කාරකයන් ලෙසද ඒක ක්‍රියා කරනවා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔය ක්‍රේප් රබර් කියන ඒවා ගත්තොත් එහෙම ක්‍රේප් රබර් කියන එක සුදු පාටයි. එයා සුදු පාටයි. රබර් කිරි වලට ඇමෝනියා දැම්මහම නිකන් අර මේ අව පාට වෙනියන් කියන්නේ අර ඔය ඉස්කෝලේ සුදු ඇඳුම දෙන සුදු ඇඳුම පුණු ගවනාම නිකන් අර මේ එන්නේ ගුරු පාටට හුරු පාටක් අන්න ඒ වගේ අව පාටක් වෙන ඇමෝනියා දැම්මම මොකද ඇමෝනියා ගුරු පාටට හුරුනේ ඒ හින්දා අව පාටක් එන නිසා අපිට ක්‍රේප් රබර් වල සුදු පාට නෝනේ ඒ හින්දා මොකද කරන්නේ එතනදී ඇමෝනියා වලට ගන්න කවුද Na2SO3 ඒකට හේතුව අර දුර්ගන්ධය නවත්තන්න සහ එයා දුරු වර්ණ වෙන එක නවත්තන්න එතකොට එයා විරංජන කාරකයක් නිසා ක්‍රියා කරනවා කර්මාන ශාලාව රබර් කිරි කැටි ගැසීම සඳහා එකතු කරන්නේ ෆෝමික් අම්ලය හෝ ඇසිටික් අම්ලයයි ආම්ලකතා වැඩි නිසා ෆෝමික් වඩා සුලභයි ආම්ලිකතාවය වැඩි නිසා ෆෝමික් වඩා සුලභයි එතන ඉතින් කියන එතන කතාව දාගන්න ද්විත්ව බන්ධන හරහා ආකලනය වන බැවින් මේ සඳහා කිසිදු ප්‍රබල අම්ලයක් භාවිත නොකරයි. ද්විත්ව බන්ධන හරහා ආකලනය වන බැවින් මේ සඳහා කිසිදු ප්‍රබල අම්ලයක් භාවිත නොකරයි. අර මම ඉස්සෙල්ලා කියපු කතාව. ද්විත්ව බන්ධන සඳහා ආකලනය වන බැවින් මේ සඳහා කිසිදු ප්‍රබල අම්ලයක් භාවිත නොකරයි. හරි හිතන් හිතාගන්න බලන්න කවුද කිරි කැටි ගැසීම ප්‍රමාද කරන්න ගන්නේ ඇමෝනියයි ෆෝමලිනුයි කැටි ගස්සන්න ගන්න කවුද දුබල අම්ලය කියන්නේ අපි සුලභව වාදා ගන්න කවුද ෆෝමික් අම්ලය සහ මෙයා කවුද මේ ඇසිඩික් ෆෝමික් අම්ලය සහ ඇසිඩික් අම්ලය තමයි පාවිච්චි කරන්නේ හරි මේකේ තියෙනවා රබර් වල ඒක අවයවය අඳින්න කියලා ඒක අවයවය තමයි අයිසෝප්‍රීන් රබර් වල ඒක අවයවකය අයිසෝප්‍රීන් මෙන්න මේක තමයි රබර් වල ඒක අවයවකය ඔන්න ඔක තමයි රබර් වල ඒක අවයවකය අයිසෝප්‍රීන් සෝරි මෙතන හයිඩ්‍රජන් යන්නේ නැහැ. මේක තමයි රබර් වල ඒකාවය ගන්න CH2 දිත්‍යයක්. මේක තමයි රබර් වල ඒකාවයද මේක තමයි කියන අපේ අයිසෝප්‍රීන් කියලා. හරි.
ඊට පස්සේ කියනවා මේන් රබර් දාමයේ සෑදෙනට පහත පරිදි බන්ධන ප්‍රතිසංවිධානය වීමක් මේන් රබර් දාමයේ සෑදෙන විට පහත පරිදි බන්ධන ප්‍රතිසංවිධානය වීම සිදුවේ කියලා කියනවා. හරි. එතකොට වෙන්නේ මෙහෙමයි. අම්තන මනින්දා මෙන්න මේකනේ අයිසොපින් අණු දෙකක view එක. ඔක තමයි අයිසොපින් අණු දෙකක view එක. හරිද? එතකොට වෙන්නේ මෙහෙමයි. මේ විත්ත බන්ධනය මෙන්න මෙහෙම කඩා ගන්න. එකක් අර පැත්තට අනික මේ පැත්තට කඩා ගන්නවා. පූර්ණ ඊතන නෙමෙයි භාගය ඊතන. හරිද? අර්ධ වශයෙන් තමයි කඩාගන්නේ. මේ බන්ධනේ භාගයක් මෙහෙට භාගයක් මෙතෙන්ට. මේ බන්ධනේනොත් භාගයක් මෙතෙන්ට තව භාගයක් මෙහෙට. හරිද? ඒතර මේ බන්ධනයෙන් භාගයක් මෙහෙට තව භාගයක් මෙහෙට. මේ බන්ධනේනොත් භාගයක් මෙහෙට තව භාගයක් මෙහෙට. කොහොමම කඩා ගන්නවා. හරිද? එතකොට මේ දැන් මෙතන තියෙන මේ වගේ තැනක්නේ. එතකොට මොකද වෙන්නේ? මේකෙන් එන භාගයයි මේකෙන් එන භාගයක් අරගෙන මෙන්න මේ දෙන්න අතර බන්ධනයක් ඇති වෙනවා. හරිද? දැන් ටිකටම ඔහොම වෙන්නේ. දැන් මෙතන ගත්තේ මෙතනක් සිද්ධ වෙන්නේ ඕකම දැන් අර කෙලවලක්නේ. එතකොට මොකද වෙන්නේ? මේ බන්ධනයෙන් එන භාගය මේ බන්ධනයෙන් එන භාගය කියන්නේ භාගක ඉලෙක්ට්‍රෝනයක්නේ. ඔය ඉලෙක්ට්‍රෝන එකකින් ඉලෙක්ට්‍රෝන දෙකයි ඒ දෙන්න එකතු වෙලා මේ දෙන්න අතර ඇති වෙනවා බන්ධනයක්. හරිද? හරි. ඒතකොට මම ඒකට ඉරක් ගහන්නම්. ඊට පස්සේ CH2 තිබ්බ එක. ඊට පස්සේ මේ බන්ධනය කැඩුනා. දැන් එතන තියෙන ඒක බන්ධනයක්. මෙතන CH මෙතන දැන් ඒක බන්ධනයක් තිබ්බ. දැන් තියෙන්නේ ද්විත්ව බන්ධනයක්. ඒ මෙයාගේ එකයි මෙයාගේ එකයි ද්විත්ව බන්ධනයක් හැදුණානේ. හරි. C මේ CH3 එහෙමමයි. ඊට පස්සේ මෙතන තිබ්බ ද්විත්ව බන්ධනයක්. හැබැයි මේකට භාගය මේක එහා පැත්තේ බන්ධනය හදන්න එකක් ගියා. ඒතකොට දැන් ඉතුරුලා තියෙන ඒක බන්ධනයක්. CH2 දැන් මේ දෙන්න බැඳෙනවා. CH2 මේක ඒක බන්ධනයක්. CH මෙතන ද්විත්වයක් හැදෙනවා C CH3 මෙතන CH2 කොහොම හැදෙනවා. එතකොට මෙන්න මේ වගේ n සංඛ්‍යාවක් අණු n සංඛ්‍යාවක් පිළිබඳව තමයි හැදෙන්නේ කවුද? රබර් වල බහු අවයවයකය. පැහැදිලිද කතාව? හරි. එහෙනම් රබර් වල ඒක අවයවය මොකද්ද? අයිසොපින්. මේක තමයි අයිසොපින් වල විදිය. ඒ වගේ අණු n සංඛ්‍යාවක් එකතු වෙලා තමයි මෙහෙම හැදෙන්නේ. එතකොට අනිවාර්යෙන් මතක තියාගන්න මෙතනින් දාන්න මේ කියන්නේ මේ හැදෙන විදිහ වෙන්නන්නේ කිව්වොත් මේ විදිහට භාගීතල දාන්න ඕනේ. මේ විදිහෙන් පෙන්නන්න. හරිද? හැදෙන එක විදිහේ. හරි. එතකොට මොකද වෙන්නේ? මේ බන්ධනය කඩා ගන්නවා එකක් භාගයක් මේ පැත්තට බන්ධනේ භාගයක් මේ පැත්තට. එතකොට මෙතනදී මේ වගේ මෙහෙම බැඳෙනවා. ඊට පස්සේ මේ බන්ධනේ භාගයක් කඩා ගන්න ඉන්න මෙතන එක බන්ධනයක් තිබ්බේ. මේකෙන් මේකෙන් භාගයෙන් හින්දා මෙතන ද්විත්ව බන්ධනයක් ගෙනවා. දැන් මෙහා එකක් එනවා. මෙතන එකක් හැදෙනවා. ඔහොම තමයි යන්නේ. ඒතකොට ඔය හැදෙන මේක තමයි රබර් වල බහුව අවයවකය. මේ තමයි රබර්. හරි. ඊට පස්සේ කියනවා මේට ජ්‍යාමිතික සමායකතාවය දැක්විය හැක කියලා. හරි. දැන් බලන්න මේ රබර් වල ද්විත්ව බන්ධන තියෙනවානේ. රබර් වල ද්විත්ව බන්ධන තියෙන නිසා එයාලට ජ්‍යාමිතික සමායකතාව දක්වන්න පුළුවන්. අපි රබර් අණුවක් ගමු. මෙතනින් ගත්තොත් එහෙම මේකට ද්විත්ව බන්ධනයේ තියෙන එක කාබන් ද්විත්ව බන්ධනයක් කාබන්. මම මේ ගත්තේ මෙතන. හරිද? එතන ගත්තේ. එතකොට ගත්තොත් එහෙම මෙතන හරි. එතකොට මෙයාට බැඳිච්ච හයිඩ්‍රජන් එකකුයි CH2 එකනේ ඉන්නේ. CH2 හයිඩ්‍රජන්. මෙයා ගත්ත මේ දෙන්නන ගත්තොත් මෙයා ගත්තොත් එයාට බැඳිච්ච CH3 එකකුයි CH2 CH කොහොමද වල කරාද? ද්විත්ව බන්ධනය මෙතන හැදෙනවා ඒක බන්ධනය මෙතන ඒක බන්ධනය. හරි. ඊට පස්සේ C කය දෙක තුන හරි කියන්නේ ගන්නයි ද්විත්ව බන්ධනයක් මෙයාට H එක C CH2 ඉතුරු ටික CH3 හරි ඔයක තමයි මේකේ එක view එකක් ඕක ඊට පස්සේ දැන් මෙතනදී මේ දෙන්න දෙපැත්තට ගහලා දෙන්න පුළුවන් හරිද ඒතකොට ගත්තොත් එහෙම කොතනද CH2 CH3 CH3
මෙතන ද්විත්ව බන්ධනය හැදෙනවා. හරි මේ බන්ධනය කරනවා මෙතන එක් බන්ධනයක් හැදෙනවා. මෙතන ද්විත්ව බන්ධනය කැඩෙනවා. ඒක ගත්තොත් එහෙම සෝරි මෙතන කාබන් 3ක් කරන්නේ. එක දෙකයි එන්නේ කාබන් දෙකයි ඉන්නේ. CH2 CH2 මෙන්න මෙහෙම එන්න ඕනේ. එතකොට ඕක තමා ගත්තොත් එහෙම එක සමායවිකයක්. එතකොට ගත්තොත් එහෙම මේකෙදි අපි දැන් දන්නා සිස් ට්‍රාන්ස් සමායක දන්නවනේ. සිස් කියන්නේ මොකද්ද? ගන්න ඒවා තියෙන්න ඕනේ එක්කෝ මෙන්න මේම ද්විත්ව බන්ධනයේ උඩ පැත්තේ. එක්කෝ දෙකම තියෙන්න ඕනේ උඩ පැත්තේ. කියන්නේ මෙහෙම බැඳලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් යට පැත්තේ මෙහෙම බැඳලා තියෙන්න ඕනේ. එහෙම තිබ්බොත් තමයි සිස් කියලා කියන්නේ. ට්‍රාන්ස් කියන්නේ මොකද්ද? ද්විත්ව බන්ධනයේ එක කාබන් කෙනෙකුට බෙදලා තියෙන සමාන එක්කෙනා මෙහෙට අනිත් සමාන එක්කෙනා මෙහෙට. හරිද? කොහොම තියෙන එක තමයි අපි ට්‍රාන්ස් කියන්නේ. නැත්නම් සමාන කාණ්ඩ දෙක එක කාබන් කෙනෙක්ගේ පහළට අනිත් කාබන්ගේ මෙහෙම උඩට. කොහොම තිබ්බොත් තමයි ට්‍රාන්ස් කියන්නේ. මේක සිස්. දැන් බලන්න මේකේ අපි කතා කරන්නේ මෙන්න මේ CH2 කාණ්ඩය ගැන. මෙන්න මේක ගැන. හරිද? එතකොට බලන්න මේ දෙන්න එකම පැත්තේ ඉන්නේ. හරිද? එකම පැත්තේ ඉන්න හින්දා අපි ඒ කට්ටියට කියනවා මොකද? මෙතන තියෙන මොන සමායකයද මේ තමයි සිස් සමායවිකය. දැන් සිස් ට්‍රාන්ස් සමායක අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනේ. ඒවා මතක නැත්නම් අනිවාර්යෙන් බන්ධන පාඩම නෝට් එක බලන්න. ඒකේ තියෙනවා සිස් කියන්නේ කවුද? ට්‍රාන්ස් කියන්නේ කවුද කියලා. හරි. එතකොට ඒව වැඩක් නෑ. මේ සෝරි බන්ධන පාඩමේ නෙමෙයි කවුද මේ ඕගනික් පාඩමේ බන්ධන නෙමෙයි සෝරි. මේ හරි එතකොට දැන් මේක ගත්තොත් මේ දැන් තමයි සමාන කාණ්ඩ දෙක ඒ දෙන්න එක මේ ද්විත්ව බන්ධනයේ එකම පැත්තේ ඉන්නේ. එහෙනම් අනිවාර්යෙන් මෙතන තියෙන සිස් මේ තමයි එහෙනම් සිස් සමායවිකය. හරි ට්‍රාන්ස් එක දෙන්න ඕනේ. ට්‍රාන්ස් එකේදී වෙන්නේ මෙයා මෙහෙට බැලුවා. ඒ කියන්නේ මෙහෙම C ද්විත්ව බන්ධනයක් C එක කාබන් දෙක එක කෙනෙක්ට මෙහෙම CH2 ඒක දිගට යනවා H. දැන් මෙතනදී මේ CH එක උඩ පැත්තට මෙහා යටට CH2 ඊට පස්සේ ද්විත්ව බන්ධනයක් මෙතන දෙන හයිඩ්‍රජන් එක දැන් මෙතන ගත්තොත් දැන් මෙතන දැන් මෙයාව අපි මේ දාමේ ආපහු මේ දාමේ මෙතනට දැම්මොත් මොකද වෙන්නේ? එයා සිස් වෙනවා. මොකද මේ දෙන්නා සිස් වෙනවා. ට්‍රාන්ස්නයා දෙන්නේ. එහෙනම් එයා මෙතන ඉන්න ඕන අනිවාර්යෙන්ම. දැන් මෙතනදිත් එහෙමයි ඈ. මෙයා දැන් මේ දෙන්න සිස් වෙලා මෙයා මෙතෙන්ට දාලා දෙන්න එපා. ඒතකොට මේ දෙන්න සිස් වුණාට මෙතන ට්‍රාන්ස් එකක් තියෙන්නේ. එහෙම නෙමෙයි තියෙන්න ඕනේ. සිස් නම් ඔක්කොම සිස්. හරිද? ඒතකොට මෙයා ට්‍රාන්ස් නම් මේක ට්‍රාන්ස් නම් ඔක්කොම ට්‍රාන්ස් වෙන්න ඕනේ. ඒතකොට මෙතනදී දෙපැත්තට යනවා නම් මෙතනදී දෙපැත්තට එන්න ඕනේ. එහෙනම් මෙයා තියෙන විදිහට මොහොම යනවා. මෙන්න මේක තමයි ඒතකොට කවුද? ට්‍රාන්ස් එක. ඔය තමයි ට්‍රාන්ස් ට්‍රාන්ස් එක TRNS නේ. TRNS. මේ තමයි ට්‍රාන්ස් අර තමයි සිස්. හරි. ඊට පස්සේ කියනවා මෙම සමායක දෙකේ රබර් තුර පාදන ස්වභාවික රබර් තුර ගත්තොත් එහෙම ඒක ස්වභාවික රබර් දැන් අපි මේ වලින් ගන්න රබර් ගහෙන් ගන්න රබර් තියෙනවානේ. අන්නේ ස්වභාවික රබර් වල තියෙන්නේ මෙන්න මේ සිස් සමායවිකය. ඒකත් MCQ වලට එහෙම සුලභව අහන ප්‍රශ්නයක්. මොකද මතක තියාගන්න ස්වභාවික රබර් වල තියෙන්නේ සිස් සමායවිකය. ට්‍රාන්ස් නෙමෙයි ස්වභාවික රබර් වල තියෙන්නේ සිස්. හරි. ඊට පස්සේ පුනරාවර්තිත ඒකකය අහනවා. හරි. දැන් බලන්න පුනරාවර්තිත ඒකක විදිහට ගත්තොත් එහෙම මේ මේ වань මේ හැම එකෙම මෙන්න මේ ව්‍යුහය මේ ඉහෙන් තියෙන බලන්නේ ද්විත්ව බන්ධනයක් තියෙනවා CH එකයි මෙහෙම තියෙනවා මේ ද්විත්ව බන්ධනයක් තියෙනවා හයිඩ්‍රජන් එකයි CH එකයි CH2 එකයි මේ
ඒක තමයි දිගින් දිගටම රිපීට් වෙලා තියෙන්නේ. එහෙනම් මොකද්ද ස්වභාවික රබර් වල පුනරාවර්තය ඒකකය වෙන්නේ? මෙන්න මේ කොටස. මම ඒක මේ හරියට මදින්නම් මේ හේතුව මේක ගන්න පොඩක් අපහු කියලා දෙන්න ඕන නිසා. හරිද? එහෙනම් ස්වභාවික රබර් වල පුනරාවර්තය ඒකකය මොකද්ද? කාබන් විත්ත බන්ධනයක් කාබන් CH2H CH2 CH3 මේක තමයි රබර් වල පුනරාවර්තන ඒකකය. මෙන්න මේක. හරි. තමයි රබර් වල පුනරාවර්තන ඒකකය. පුනරාවර්තන ඒකක මෙතන අක්ෂර දාන පුනරාවර්තන ඒකකය දාද්දී අපි ඒක වරහන් කරනවා. ඒකෙතුව ඔය වගේ ඒවා මේ කොටක් තියනවා කියලා කියන තමයි වරහන් කරන්නේ. හරි. එතකොට බලන්න එම නිසා රබර් වල එකිනෙක අහඹු ලෙස වෙලී පවතී. එම නිසා රබර් දාම එකිනෙක අහඹු ලෙස වෙලී පවතී. මෙම රබර් දාම තුළ ඇත්තේ දුර්වල වැන්ඩ වාල්ස් බලය. ඒ නිසා බාහිර බලයක් යොදා මෙම වැන්ඩ වාල්ස් බල බිඳ දිග වැඩි කළ හැකි වන නමුත් එම් බාහිර බල ඉවත් කළ පසු වැන්ඩ වාල්ස් බල නැවත සාධනයෙන් මුල් තත්ත්වයට පත් වේ. මේ රබර් වල ප්‍රත්‍යක්ෂතාව ලෙස හැඳින්වේ. රබර් වල ආර්ථික වටිනාකම ඉහළ නැංවීම රබර් වල්කනයිස් කිරීම සිදු කරන ලදී. ස්වභාවික රබර් වල සාපේක්ෂ අනුකිස්කන්ධය 75ක් වුණ වෙන එක මතක තියාගන්න අනිවාර්යෙන්ම. ස්වභාවික රබර් සල්ප විශාල ප්‍රමාණයක් එක්තරත් කිරීමෙන් අපි එබනයිට් හදා ගන්නවා. එතකොට 125 කලරයක් විතර ගන්නවා එබනයිට් හදන්න. හරි ඒක ඉස්සරහට කතා කරමු මෙහෙම. එතකොට ගත්තොත් එහෙම රබර් ගැන හැමෝම දන්නවනේ. රබර් ගත්තොත් එහෙම රබර් ඇදෙනවා. රබර් අදින්දි ඇදෙනවා. ඒක අතහැරියාම ආපහු හිටපු තත්ත්වයට එනවා. ඒක එහෙම දන්නවාට ඒක හේතුව දන්නේ නැහැනේ. ඒකට හේතුව තමයි මේ රබර් දාම අතර තියෙන දුර්වල වැන්ඩ වාල්ස් බල. ඒ කට්ටිය අපි රබර් අදින්දි මොකද වෙන්නේ? දුර්වල වැන්ඩ වාල්ස් බල කැඩිලා යනවා. හැබැයි ඒක අතහැරිය ගමන් මොකද වෙන්නේ? වැන්ඩ වාල්ස් බල ආපහු ඉබේ හැදෙනවා. ඉබේ බන්ධන ආපහු හැදෙන හින්දා මොකද වෙන්නේ? අර තිබ්බ තත්ත්වයට ආපහු එනවා. අන්න ඒ නිසා තමයි රබර් අපි අදිද්දි ඇදෙන්නේ සහ එහෙම අත්හැරියට පස්සේ ආපහු හිටපු දැනට එන්නේ. ඊට පස්සේ ඕ ලෙවල් වලට ඔයාලා කතා කරා රබර් වල්කනයිස් කරන එක කියලා. කියන්නේ සාරුවම කිව්වොත් රබර් වලට සල්ෆර් එකතු කරලා එයාලගේ අර වටිනාකම වැඩි කරන එක නේද වෙන්නේ. අපි ඉස්සරහට කතා කරමු. ඒතර වල්කනයිස් කරනවා කියන්නේ මොකද්ද? රබර් වලට සල්ෆර් එකතු කරනවා. හරිද? එතකොට එකතු කරන සල්ෆර් ප්‍රමාණය මත එයා මේ එක්ක සල්ෆර් ලොකු සල්ෆර් ප්‍රමාණයක් එකතු කරොත් එතන හැදෙන්නේ එබනයි. හරි. එතකොට ඔය ටික තමයි රබර් වල කතා කරන්න දෙන්නේ මෙච්චර මේ කියන්නේ සරලව. මේ අර වල්කනයිස් කරන ඒවා නැතුව සරලව රබර් ගැන හැදෙන එක රබර් හැදෙන එක ඒකාවයවක ඒක ලක්ෂණ ගැන කතා කරන්න තියෙන මේ ටික. හරි. මුලින් ඉඳලා කියලා දෙන්නම්. එතකොට මොකද රබර් වල ඒකාවයවක අයිසෝප්‍රීන්. මේ තමයි රබර් වල ඒකාවයවක. එතකොට ඒක හැදෙන්නේ මොකද කොහොමද? මේ දිත්ත බන්ධන එකක් මෙහෙට කඩාගෙන ගිහිල්ලා ඒවා අනු එකතු වෙලා මේ රබර් දාම හැදෙනවා. හරි. එතකොට රබර් දාම ගත්තොත් ඒ කට්ටියගේ දිත්ත බන්ධන තියෙනවා. ඒ හින්දා ඒ කට්ටිය ජ්‍යාමිතික සමාහිතාව පෙන්වනවා. එතනදී සිස් සහ ට්‍රාන්ස් කියන සමායක දෙකම පෙන්නනවා. හැබැයි ස්වභාවික රබර් වල තියෙන මොන සමායකද? සිස් සමායවික. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම ඒ කට්ටිය රිපීටින් යුනිට් එක. කියන පුනරාවර්තය කියන එක ගත්තොත් මොකද්ද? මෙයා. මෙන්න මෙයා තමයි පුනරාවර්තන ඒකකය. ඒ වගේ ඒවා එන් ගානක් එකතු වෙලා තමයි රබර් දාම හැදෙන්නේ. හරි. එතකොට මොකක් හරි ප්‍රකාශයක් කිව්වොත් එහෙම රබර් වල සිස් සහ ට්‍රාන්ස් සමායක තියෙනවා කියලා උ හරි. ස්වභාවික රබර් වල තියෙන සමායකය මොකක්ද කියලා අහුවොත් මොකද්ද? සිස්. හරි. ඊට පස්සේ ගත්තොත් එහෙම මේක තමයි ඒකාවේග. එතකොට ওই ඒකාවේග ගොඩක් එකතු වෙලා තමයි රබර් හැදෙන්නේ. එතකොට රබර් ගත්තොත් එහෙම රබර් වල සාපේක්ෂ අනුකිස්කන්ධය 75000ක් විතර එනවා. ඒක මතක තියාගන්න රබර් වල සාපස් 75000ක් විතර එනවා. ඒ තරම් අණු ගොඩක් එකට එකතු වෙලා තියෙන්නේ. ඊට පස්සේ රබර් ගත්තොත් එහෙම රබර් වල ස්තර තියෙන්නේ දුර්වල වැන්ඩ වාස් බල අපි රබර් අදිද්දී ඇදෙන්නේ වන්ඩ වාස් බල බිඳලා යන හින්දා අතහැරියාම ආපහු මුල් දිගට එන්නේ ඒ බන්ධන ආපහු හදාගන්න නිසා. හරි. ඔය ටික තමයි මේ සාමාන්‍ය නෝමල් තත්ත්වයටදී කතා කරන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා රබර් වල්කනයිස් කිරීම. හරි.
හරි. ඔක්සිජන් රහිත පරිසරයක් ගන්න රබර් රත් කර ද්‍රව බවට පත් කරන නියමිත ප්‍රමාණ වලින් සල්ෆර්. එතකොට ඒකට රබර් වල්කනයිස් කරන සල්ෆර් එකතු කරන 101.3 අතර ප්‍රතිශතයක්. ඒ කියන්නේ රබර් ප්‍රතිලින් 101.3ක් විතර ප්‍රමාණයක් තමයි මේ සල්ෆර් එකතු කරන්නේ රබර් වල්කනයිස් කරන්න. හරිද? හරි. 101.3 අතර කුඩුද ඝනීභවනය කර ඒකට රබර් සාමල පවතින බන්ධන කැඩි සල්ෆර් පරමාණු මගින් බැඳ මගින් න්‍යායපති දාම වලට හරස් ඇඳුම් ඇති මේ විට රබර් වල ඇලෙන සුළු ගතිය නැති වී රබර් වල ප්‍රත්‍යස්ථ ගුණය අඩු කරයි. නමුත් උපරිම ප්‍රත්‍ය බලය වැඩි වී ප්‍රත්‍යස්ථතාවය වැඩි වෙයි. එන වගේම රබර් 125ක් 35ක් අතර ඒකෝත් එහෙනම් මොකද වෙන්නේ? හැදෙනවා එබනයිට්. රබර් 125ක් 35 අතර ප්‍රමාණයක් සල්ෆර් එකතු කරොත් එහෙම එබනයිට් ලැබෙන එබනයිට් වල ප්‍රත්‍යස්ථතාවයක් නැහැ. එයා ඇද්දා කියලා ඇදෙන්නේ නැහැ. හරි. ඔක තමයි රබර් වල්කනයිස් කරන රූප සටහන දීලා තියෙනවා. ඒක බලා ගන්න. ඒක ඒවා එක්සෑම් එකේ අහන්නේ ඔය විදිහට තමයි මේ දාම අතර මේ සල්ප වගේ හරස් ඈඳුම් ඇති වෙන්නේ. හරි වල්කනයිස් කරනවා කියන්නේ මොකද්ද? ඒකට අපි එකතු කරනවා සල්ෆර්. රබර් වලට සල්ෆර් එකතු කරනවා. එතකොට සල්ෆර් 1.3ක් අතර ප්‍රතිශතයක් තමයි අපි එකතු කරන්නේ වල්කනයිස් කරන්නේ. එතකොට හැදෙන රබර් වල ප්‍රත්‍යක්ෂතාව අඩු වෙනවා. මොකද මේ සල්ෆර් එකතු කරාම හරස් ඈඳුම් ඇති වෙනවනේ. එතකොට ඉස්සර තදින් බැඳෙනවා නේද? අදින්න බෑ. අර මේක සල්ෆර් නැති අවස්ථාවේ වගේ සල්ෆර් එකතු කරපුවාම ඒ වගේ ලේසියෙන් අදින්න බෑ. ඇත්තට අදින්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂතාව අඩු වෙනවා. හරිද? ඕකට අපි සල්ෆර් 125ක් 35ක් විතර එකතු කරොත් එහෙනම් උතනින් හැදෙනවා කවුද? එබනයිට්. එබනයිට්. එයා ගත්තොත් එහෙනම් එයාව අදින්න බෑ. එයා ඇවිල්ලා ප්‍රත්‍යස්ත නැහැ. හරි. ඔය විදිහට තමයි මේ කට්ටියගේ දාම අතර බන්ධන ඇති වෙන්නේ. හරි. හරි. ඊළඟට වල්කනයිස් කරන රබර් වල සල්ෆර් ප්‍රතිශතය තේම. රබර් සාම්පලයකින් කිසියම් බරක් වෙන සාන්ද්‍ර නයිට්‍රික් තුළ දිය කිරීම එවිට සල්ෆර් SO4 2- බවට පත් වෙනවා. මේකට මොකද වෙන්නේ? රබර් වල සල්ෆර් තියෙනවනේ. ඒ කන්ටි අරගෙන දිය කරපුවාම ඒ සල්ෆර් ටික පත් වෙනවා කවුරු බවටද? SO4 2- බවට. හරි. ඉන්පසු බේරියම් ක්ලෝරයිඩ් සහ තනුක HNO එකතු කිරීම ලැබෙන අවශ්‍ය විපෙරා නියද ස්කන්ධය මෙන ගැනීම. එතකොට බේරියම් සල්ෆේට් අවශ්‍ය වෙනවනේ. එතකොට එතනින් බේරියම් සල්ෆේට් ස්කන්ධය මනින්න පුළුවන්. බේරියම් සල්ෆේට් වලින් සල්ෆේට් මේ ප්‍රමාණය අරගෙන අපිට ඒකේ තියෙන සල්ෆර් ප්‍රමාණය හොයන්න පුළුවන්. හරි. රබර් කම්පවුන්ඩ් කිරීම. ස්වභාවික හෝ වෙනත් රබර් විශේෂ කාර්යයක් සඳහා එලෙසින්ම භාවිත කරගෙන අපහසුයි. ඒ කියන්නේ අපි පොල් කට්ටෙන් ගන්න රබර් එක තියෙනවානේ. පොල් කට්ටේ රබර් ගන්න නැහැ. රබර් වැටිලා එන හැදෙන පොල් කට්ටෙන් හැදෙන රබර් එක තියෙනවානේ. ඒ රබර් ගත්තොත් එහෙනම් මේ වලින් අපිට මේ මොකක් හරි එහෙම විශේෂ විදිහට බාන්න හදන්න බෑ. ඒ කට්ටියකට මේ ස්වභාවික එන එක්කෙනාගෙන් එහෙම බාන්න හදන්න බෑ. ඒ කට්ටියගේ ಗುಣ වෙනස් කරන්න ඕනේ. මේ ඒකට හේතු ගොඩක් තියෙනවා. හේතු වැඩක් නැහැ. ඒ හින්දා මොකද කරන්න නේම හදන්න බෑ. ඒ හින්දා මොකද කරන්න ඕනේ? එයාගේ ගුණයන් වෙනස් කරන්න ඕනේ. ඒකට තමයි අපි රබර් කම්පවුන්ඩ් කිරීම පාවිච්චි කරන්නේ. බලන්න එහිදී ඊට වෙනත් ද්‍රව්‍ය උෂිත පරිදි මිශ්‍ර කිරීමෙන් හෙවත් කම්පවුන්ඩ් කිරීමෙන් රබර් අවශ්‍ය ගුණාංග වලින් යුත් ප්‍රයෝජනවත් ද්‍රව්‍යයන් බවට පත් කර ගැනීම ද්‍රව්‍යයන් බවට පරිවර්තනය කරගත හැකිය. රබර් කම්පවුන්ඩ් කිරීමේදී භාවිතයට ගන්නා ද්‍රව්‍ය ඒවායින් සිදු කරන කාර්ය අනුව වර්ගීකරණය කළ හැකිය. එසේ මිශ්‍ර කරන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ පහක් දැක්වේ. ඔන්න ඔය ටික මතක තියාගන්න. මොනවද පළවෙනි එක? ප්‍රත්‍යස්ථ අවයවකය. ඊට පස්සේ වල්කනයිස් කරන ද්‍රව්‍ය හේවත් හරස් බන්ධන සාධන ද්‍රව්‍ය. ඊට පස්සේ චොරක මන්දක නැත්නම් ඒවට කියනවා අපි සක්‍රීයක කියලා. ඊට පස්සේ ක්‍රියාවලි සහායක මුදුකාරක හා සුවිකාරක. ඊට පස්සේ සවිගැන්වුම් ද්‍රව්‍ය කියන පිරවුම් ද්‍රව්‍ය. ඊට පස්සේ ඇවෑම් ප්‍රතිරෝධක. ඔය නම් ටික මතක තියාගන්න. ඕවා තමයි රබර් කම්පවුන්ඩ් කරද්දී අපි එකතු කරන්නේ. බැරි වෙලාවත් එක්සෑම් එකේ රචනා ප්‍රශ්න රබර් ගැන ආවොත් එහෙම අනිවාර්යෙන්ම ඕවා අහන්න තියෙනවා 190ක chance එකක්. එහෙනම් ඔය ටික මතක තියාගන්න මොනවද? ප්‍රත්‍යස්ථ අවයවකය වල්කනයිස් කරන්න ගන්න, මෙතන හරස් බන්ධන හදන්න ගන්න එක්කෙනා, තොරක මන්දක නැත්නම් ඒක කියනවා සක්‍රියක කියලා. ඊට පස්සේ තොරක මන්දකයි සක්‍රියක දෙන්නේ ඈ. තොරක හෝ මන්දක දාන්නේ. දැන් තොරකයි මන්දකයි දෙකම දාන්නේ. තොරක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒක සීගතා වැඩි කරන දාන කට්ටිය තමයි තොරක කියන්නේ. මන්දක කියන්නේ අඩු කරන දාන කට්ටිය. ඒතකොට වැඩි කරන කට්ටිය සහ අඩු කරන කට්ටිය දෙකම අපි දාන්නේ නැහනේ. එක්ක වැඩි කරන කට්ටිය දානවා නැත්නම් අඩු කරන කට්ටිය දානවා. ඊට පස්සේ සාමයේ ක්‍රියාවල සහකාරන මුදුකාරක සුවිකාරක ඔය ටික මතක තියාගන්න.
හරි. එතකොට ඔය ටික තමයි ස්වභාවික රබර් ගැන කතා කරන්න තියෙන්නේ. හරි. මට කියන්නේ රබර් වල්කනයිස් කරද්දී අපි රබර් වල්කනයිස් කරද්දී මේ සල්ෆර් 100ට කොච්චරක් දානවද 100ට එකක් 3.4% තමයි දාන්නේ. එබනයිට් කරද්දී කොච්චරක් දානවද 125ක් 35ක් අතර ප්‍රමාණයක් දානවා. එතකොට සල්ෆර් දැම්මහම මොකද වෙන්නේ? එයාගේ අදින්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. ප්‍රත්‍යක්ෂතාව අඩු වෙනවා. ඒකට හේතුව එයාගේ දාම අතර හරස් ඈඳුම් ඇති වෙන නිසා. කියන හරස් ඈඳුම් කියන්නේ හරස් බන්ධන ඇතිවෙන හින්දා. එතකොට එබනයිට් ගත්තොත් එහෙම යා ප්‍රත්‍යක්ෂතාවක් නැහැ. හරිනේ. හරි. ඊට පස්සේ කෘත්‍රිම බහුවවයවක හරි කෘත්‍රිම බහුවයවකදී දීලා තියෙන මොනවද? පොලිතීන්, පොලිප්‍රොපිලීන්, පොලිස්ටයිරීන්, නෝලෝන්, PVC, ටෙෆ්ලෝන්, ටෙරලින්, නයිලෝන්, බ්‍රේක් ලයිට්, යූරියා ෆෝමැල්ඩිහයිඩ් ටික දීලා තියෙනවා. හරි. මුලින්ම කතා කරන්න දෙනවා පොලිතීන් ගැන. හරි. පොලිතීන් කියද්දී ඔළුවටම නම එන්න ඕනේ. ඒකර සිංහල භාෂාවේ සංදි විසන්දි කියලා කතාවක්. පොලිතීන්, පොලි ධන එතීන්. එහෙනම් ඔතන තියෙන්නේ කවුද? එතීන් තමා බහු අවයවීකරණය වෙලා තියෙන්නේ. එහෙනම් පොලිතීන් හැදිලා තියෙන්නේ කොහොමද? එතීන් කියන එක්කෙනා බහු අවයවීකරණය වෙලා. එහෙනම් ඔතන වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ ක්‍රියාවලිය. මෙන්න ඉන්නවා එතීන් අණු කිහිපයක් විශාල සංඛ්‍යාවක් බහු අවයවීකරණය වෙලා තමයි එහෙනම් හැදිලා තියෙන්නේ පොලිතීන්. ඒතකොට මෙතනත් එන්න අර භාග තමයි බන්ධනය කරන්නේ. එතකොට හදනවා කවුද? CH2 CH CH2 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 ඕක ඔය වගේ අණු n සංඛ්‍යාවක් පිළිරනවා. එහෙම පිළිලා තමයි කවුද හැදෙන්නේ? පොලිතීන්. පොලිතීන් කියන කවුද? පොලිඑතීන්. එතකොට හැමම ගන්න පුළුවන් ව්‍යුහය. හරි. එතකොට මේකේ ඒකාවය කියලා ඒකාවය කියන්නේ මේ ඒකාවයවකේ මෙයා. මෙන්න මෙයා තමයි ඒකාවයවකය. CH2 CH2 එතීන් තමයි ඒකාවයවකය. මේකේ පුනරාවර්තයක එකක්. බලන්න මේ වගේ ස්ථාන සෙට් එකක්ම නෙන්නේ. CH2 ගන්න උඩක් තමයි ඉන්නේ. එහෙනම් මේකේ පුනරාවර්තයක කවුද? මෙන්න මෙයා. මෙයා තමයි පුනරාවර්තයක අපි රවුම් කරනවා. රවුම් කරන්නේ වරහන් කරනවා. හරි. ඊට පස්සේ බලන්න එතීන් ගත්තොත් එහෙම හරි. මෙතන දැන් හරිද? එතීන් කියන්නේ මේ පොලිතීන් කියන්නේ එතීන් වල බහුවවයක්. හරිනේ. මේ විදිහට හදන මේකට තමයි කියන්නේ පොලිතීන් කියලා. ඒතකොට ඒකාවයක කවුද? මෙයා. එතකොට පොලිතීන් ගත්තොත් එහෙනම් පොලිතීන් වර්ග දෙකක් තියෙනවා. ඉහළ ඝනත්ව පොලිතීන් සහ පහළ ඝනත්ව පොලිතීන්. හරි. මේ දෙක තමයි මෙයා ගත්තොත් එහෙනම් මෙයා රේඛීය බහුවවයකයක්. රේඛීය බහුවයක කියන්නේ ඒ කට්ටිය මෙහෙම දමාන්නේ එක පේරියට ඉන්නවනේ. එහෙම පේරියට තමයි ඒ කට්ටිය ඉන්නේ. නැතුව මේ අතු බෙදිලා නැහැනේ. අතු බෙදිලා නැතිවට තමයි අපි රේඛීය කියන්නේ. සමහර බහුවවයක දෙනවා මෙහෙම. මෙහෙම 100. මෙහෙම දැන් මේක නම් දාමේ කෙලින්ම ඔහොමනේ තියෙන්නේ. CH2 CH2 එහෙම දාමයක් තියෙන්නේ. ඒතකොට සමහර දැන් තියෙනවා මේ CH2 කෙනෙකුට මෙහෙම CH2 කෙනෙක් බැඳලා ඔහොම 3-4 පැත්තකට ඔහොම යනවා. මේ වගේ අතු බෙදන ඒවා තියෙනවා. අන්ගේ අතු බෙදන ඒවාට තමයි රේඛීය නැති ඒවා කියන්නේ. මේ විදිහට සරල රේඛීය යනේවට තමයි අපි කියන්නේ රේඛීය බහුවවයව කියලා. ඒකට පොලිතීන් ගත්තොත් මෙයා රේඛීය බහුවවයවකයක්. පොලිතීන් වර්ග දෙකයි. ඉහළ ඝනත්ව පොලිතීන් සහ පහළ ඝනත්ව පොලිතීන්. එතකොට ඉහළ ඝනත්ව පොලිතීන් බලන්න සෙල්සියස් 100ට අඩු උෂ්ණත්වයේදී එක වැඩිකදීම 10.7.5ට අඩු පීඩනයේදී උත්ප්‍රේරක ලෙස PiCl3 ඇති විට එතීන් බහුවවයකරණය වෙමින් මේවා නිපදවා ගනී. මෙහි රේඛීය ව්‍යුහයක් නිසා හොඳින් නැසිරී ඇති ඒ නිසා ඝනත්වය වැඩි වේ. හරි. එතකොට ගත්තොත් එහෙම ඉහළ ඝනත්ව පොලිතීන් කියලා කියන්නේ මෙහෙමයි. මේ ප්ලාස්ටික් බෝතල් තියෙන්නේ. ප්ලාස්ටික් බෝතල් වගේ ඒවා හදන්න ගන්නේ මේ ඉහළ ඝනත්ව මේ පොලිතීන්. ප්ලාස්ටික් බෝතල් වගේ ඒවා හදන්න ගන්නේ ඉහළ ඝනත්ව ප්‍රෝටීන්. බලන්න ඒවා ඔන් දීලා තියෙනවා රේඛීය බහුවයක කියන්නේ කවුද? අතු බෙදිච්ච ඒවා කවුද? ජාලාකාරී ඒවා කවුද කියලා. එතකොට දැන් බලන්න රේඛීයකේදී එයා එකම රේඛාව ගන්නේ. ඒක ගැරඩියා ගියා වගේ හැරි හැරි නැමි නැමි යනවා. ඒක වෙනයි. හැබැයි අතු බෙදෙන්නේ නැහැ කොහෙවත්. හැබැයි අතු බෙදෙන බහුවයක ගත්තොත් බලන්න මේ වගේ එහෙම නෙමෙයි කට්ටිය අතු බෙදෙනවා. ඒක අතු බෙදෙන එකයි ජාලාකාරකය බලන්න. දැන් අතු බෙදෙන බහුවයක ගත්තා ඒ බෙදෙන අතු දෙකක් එකිනෙක සම්බන්ධ වෙන්නේ නැහැ. බලන්න අතු බෙදුනට ඒ දෙන්නේ කියන්නේ අතු බෙදෙන ජාල දෙකක් එකිනෙක සම්බන්ධ වෙන්නේ නැහැ. දැන් ඔය රූපේ දීලා තියෙනවා ජාල තුනක්. බලන්න ඔය තුන් දෙනාගෙන් කවුරුවත් එකිනෙක සම්බන්ධ වෙලා නැහැ ජාල දෙක. හැබැයි ජාලාකාර බහුවයක ගත්තොත් බලන්න එතනදී ඒවා එකිනෙක සම්බන්ධ වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා පහළ ඝනත්ව ප්‍රෝටීන පොලිතීන් 200 සෙල්සියස් උෂ්ණත්වයේදී එක වැඩි කිරීම 10 අතර මේ වැඩි පීඩනයේදී උත්ප්‍රේරක නැති විට
එතින් බහුවවීකරණය වෙමින් මේවා නිපදවා ගනී. මෙහි අතු බෙදීමක් දක්නට ලැබෙයි. එම නිසා අපටික රූපී ප්‍රදේශ වැඩිය, එබැවින් ඝනත්වය අඩු වේ. හිස් අවකාශය වැඩි නිසා පාරදෘශ්‍ය ගතිය වැඩිය. සෑම අස්පටික රූපී බහුවවයකම ඝනත්වය අඩු, පාරදෘශ්‍ය ගතිය වැඩි වේ කියලා කියනවා. හරි. ඊට පස්සේ තියෙනවා දෙවෙනි බහුවවයක පොලිප්‍රොපිලීන්. පොලිප්‍රොපිලීන්. එතකොට බලන්න පොලිප්‍රොපිලීන් එහෙනම් කවුද එතනදී බහුවවයක වෙලා තියෙන්නේ? ප්‍රොපීන් තමයි බහුවවීකරණය වෙලා තියෙන්නේ. එහෙනම් ප්‍රොපීන් අණු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි පොලිප්‍රොපිලීන් හැදිලා තියෙන්නේ. බලන්න පොලිප්‍රොපිලීන් ඒක අවයවිකය කවුද? ප්‍රොපීන් වේ. සෙල්සියස් 100ට පමණ උෂ්ණත්වයේදී 10.6 පැස්කල්ට 10.6 පැස්කල් පීඩනයකදී උත්ප්‍රේරක ලෙස TiCl3 සහ TiCl3 ධන AlRT ඇති විට නිපදවයි. හරි. එතන ප්‍රතික්‍රියා ලියන්න ඕනේ. හරි මොකද්ද? පොලිප්‍රොපිලීන් හදන්න කවුද? ප්‍රොපීන් බහුවවීකරණය වෙලා. හරි. ඔන්න ඔය විදිහට තමයි කවුද? පොලිප්‍රොපිලීන් හැදෙන්නේ. ප්‍රොපීන් බහුවවීකරණය වෙලා ඔහොම තමයි පොලිප්‍රොපිලීන් හැදෙන්නේ. හරි. එතකොට මේක තමයි පොලිප්‍රොපිලීන් විවිධ පුනරාවර්තය එකේ ගත්තොත් බලන්න මෙන්න මෙහාවනේ මේ જાතිය දෙකින් නෙමෙයි මේ කට්ටිය මේ වගේ කට්ටිය එකතු වෙලා ඉන්නේ. එහෙනම් මේකේ පුනරාවර්තය එකකේ කවුද මෙයා? මේකේ මෙන්න මෙයා තමයි පුනරාවර්තන එකක. මොකද මේ වගේ කට්ටිය තමයි එකට එකතු වෙලා ඉන්නේ. හරි. එතකොට මේක ගත්තොත් එහෙනම් මේවත් දෙද්දවියයි මේ කට්ටියගේ දාම අතර තියෙන වැන්ඩ වාල්ස් බල. දාම අතර තියෙන්නේ වැන්ඩ වාල්ස් බල. එතකොට මේක ගත්තොත් එහෙනම් මේකත් රේඛීය බහුවර්ගයක්. දැන් වැරදියට වටහා ගන්න එපා මේ රේඛීය සහ මේ වල අතු බෙදෙන ඒවා කියද්දි මේක මෙතන අතු බෙදිල්ලක් නෙමෙයි වෙලා තියෙන්නේ. හරිද? මෙතන එක කාබන් කෙනෙක් විතරයි හොම ඉන්නේ. එතකොට අතු බෙදෙනවා කිව්වොත් එහෙම මේක තව ලොකු දාම විදියට යන්න ඕනේ. එක කාබන් කෙනෙක් කොහොම පල්ලෙහාට එහාට මෙහාට ගියා කියලා ඔක අතු බෙදිල්ලක් කියලා අපි ගන්නෙ නැහැ. අතු බෙද එහෙමනේ තියෙන්නේ මේකේ කාබන් CH2 මම මේක ඇල්ල ගන්නම් CH3 කොහොමද තියෙන්නේ? ඒතකොට එක කාබන් කෙනෙක් තමයි මේ පහළට ගිහින් තියෙන්නේ. ඒතකොට ඒව අතු බෙදිල්ලක් කියලා ගන්නෙ නැහැ. අතු බෙදීමක් කියලා ගන්න මෙහෙම CH2 ඊට පස්සේ CH3 ඔහොම ඒතකොට මේ පැත්තේ කොහොම දිගටම යන දාම තියෙනවනම් තමයි අපි අතු බෙදිලා කියලා ගන්න. ඔය කාබන් එකක් කොහොම එහා පැත්තේ ශාකණය වුණා කියලා අපි අතු බෙදිලා කියලා ගන්නෙ නැහැ. ඒ හින්දා මෙයා ගත්තොත් එහෙනම් මෙයා රේඛීය බහු අවයවකයක්. හරි. පොලිතීන් හා පොලිප්‍රොපිලීන් භාවිතා කිරීමෙන් කෝප්ප පිගන් හැඳි ගෑරුප් ආදී නිපදවයි රසායනික නිෂ්ක්‍රිය නිසා බොහෝ කලක් නොදිරා පවතී කියනවා. හරි. එතකොට ඊළඟට පොලිස්ටයිරීන්. හරි. පොලිස්ටයිරීන් කියන කවුද? ස්ටයිරීන් බහුවවීකරණ පොලිස්ටයිරීන්. ස්ටයිරීන් තමයි එතකොට බහු අවයවීකරණය වෙලා තියෙන්නේ. එහෙනම් මේක ඒක අවයවයේ කවුද? ස්ටයිරීන්.
හරි. ස්ටයරින් ගැන මෙන්න මෙයා. පටල ගන්න බා මේ ස්ටාලින් නෙමෙයි ඈ. අර ගුරුදේව සංගම කියලා හැමදාම ගෑ ගහන කර නෙමෙයි. ඒ ස්ටාලින් මෙයා ස්ටයරින්. මෙන්න මෙයා තමයි ස්ටයරින් කියන්නේ සීට බදිච්ච CH විත්‍යා CS2 මේ තමයි කවුද? ස්ටයරින්. එතකොට එයා බහුව අධිකරණය කරලා තමයි පොලිස්ටයරින් හැදෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ බන්ධනය මෙහෙට මෙහෙට මතක තියාගන්න භාග විතර ගන්න. හරි. ඉතින් හදනවා කවුද? එයා තමයි කවුද එතකොට? පොලිස්ටයරින්. මෙයා ස්ටයරින්. එයා මෙහෙම බහුව විකරණය වෙලා හැදෙන මෙයා පොලිස්ටයරින්. එතකොට පුනරාවර්තන එකක් ගත්තොත් කවුද බලන්න මේකෙදී? මේ කැලල ගත්තොත් මැද CH2 එකක් තියෙනවා. හැබැයි මේ සම්පූර්ණ කැලල ගත්තොත් එහෙම බලන්න ඒ වගේ කැලල තමයි තියෙන්නේ. මෙතනත් එහෙම කැලලක් තියෙනවා. පුනරාවර්තන එකකේ කවුද? මෙන්න මෙයා. මෙන්න මෙයා තමයි පුනරාවර්තන ඒකකය. හරි බලන්න දාම අතර වැන්න වාස් බල ඇති රේඛීය බහුවයකගේ මෙම දාම පොලිස්ටයරින් මෙම පොලිස්ටයරින් රත්කර ද්‍රව බවට පත් කරන්නේ පත්කර වාතයේ බුබුල්නය කරමින් ඝනීභවනය කර විවිධ සෑදෙන ද්‍රව රිජිෆෝම් විවිධ සෑදෙන ද්‍රව්‍ය රිජිෆෝම් ලෙස හැඳින්වේ. මේ සැහැල්ලු වන අතරම තාප පරිවාරක ලෙස ක්‍රියා කරන හැමෝම රිජිෆෝම් ගැන දන්නවනේ. ඒකෝර ඔය විදිහට තමයි රිජිෆෝම් හදාගන්නේ. මොකද කියන්නේ පොලිතියෙන් රත් කරලා ද්‍රව බවට පත් කරනවා. පත් කරනවා මොකද කියන්නේ වායු බුබුල බුබුලණය කරන ගමන් ඝනීභවනය කරනවා. රත් කරනවා රත් කළා ද්‍රව කරනවා. ද්‍රව කරනකොට මොකද කරන්නේ? වායු බුබුලු බුබුලණය කරන ගමන් තමයි ඝනීභවනය කරන්නේ. එතකොට ඔතන හැදෙන ඒ සැහැල්ලු එක්කෙන සැහැල්ලු ද්‍රව්‍යයට තමයි අපි කියන්නේ රිජිෆෝම් කියලා. හරි. ඊට පස්සේ තියෙනවා වැදගත්ම එක්කෙනෙක් අපිට නිතරම හම්බෙන එක්කෙනෙක් PVC. PVC. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියලා. ඒතර PVC කියද්දි හැමෝම දන්නවනේ ගෙදර තියෙන ඔය ප්ලාස්ටික් බට අරම මේවා ඔක්කොම PVC. වයරින් බට ගත්තොත් ඒවත් PVC. සරල වශයෙන් කිව්වොත් ස්ලෝම් කම්පැනිම ගත්තොත් PVC නේ. නෑ ස්ලෝම් කම්පැනි PVC නෙමෙයි. ස්ලෝම් කම්පැනි ගොඩාක් වෙන වෙන ඒවා තියෙනවා. ඒ හින්දා මේ ඒවා වැඩක් නෑ අපිට. ස්ලෝම් කියද්දි හැමෝටම මතක් වෙන්නේ වතුර ටැංකිය වතුර බටනේ. ආන් ඒ වගේ තමයි. එතකොට PVC කියන එක ගත්තොත් එහෙම අපේ බටවල අරම මේවා තියෙන PVC ගැන තමයි මේ අපි කතා කරන්නේ. හරි. එතකොට ඔය PVC කියන්නේ පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඒක වයිනයිල් ක්ලෝරයිඩ් බහුවර්ගීකරණය වෙලා තමයි එයා හැදිලා තියෙන්නේ. හරි බලන්න PVC ඒකයි විකේ කවුද? වයිනයිල් ක්ලෝරයිඩ්. වයිනයිල් ක්ලෝරයිඩ් කියන්නේ මෙන්න මෙයා. CH දිත්තයක් CH2CH මෙන්න මෙයා තමයි වයිනයිල් ක්ලෝරයිඩ්. එයා බහුවර්ගීකරණය වෙලා තමයි හැදෙන්නේ කවුද? PVC. මොකද වෙන්නේ මේ බන්ධනය කොහොම ඔතනින් හැදෙනවා කවුද? PVC. මෙන්න මෙයා තමයි කවුද? PVC කියන්නේ. එතකොට මේක ඒකාවකය ගත්තොත් එහෙනම් බලන්න මෙන්න මෙයානේ රිපීට් කරලා තියෙන්නේ. මෙයා තමයි දිගින් දිගටම හිටලා තියෙන්නේ. එහෙනම් එයා තමයි මේකේ ඒකාවයවිකය. මෙන්න මෙයා තමයි ඒකාවයවිකය. හරි. ඊට පස්සේ බලන්න මෙයාගේ දාම අතර තියෙන වැන්ඩවත් බල සහ මෙයාත් රේඛීය කෙනෙක්. හරි. PVC බොහෝ ශක්තිමත් වන බැවින් PVC බොහෝ ශක්තිමත් වන බැවින්
පුටු මේස දොරවල් ජනල සහ වැහි පිරි හැදීමට භාවිත කරනවා. එතකොට ගත්තොත් දැන් PVC වලින් හදන්නේ බට විතරක් නෙමෙයි. වැරදි අවබෝධයක් ගන්න එපා. ඒ වතුර බට විතරක් නෙමෙයි PVC හදන්නේ ගොඩාක් ඒවා PVC වලින් හදනවා. කියන්නේ අපි ගාව තියෙන හැන්ද ගෑරුපුව ඉඳ ගන්න පුටුව පවා PVC වලින් තමයි හදන්නේ. එහෙනම් වැරදි අයිඩියා එකක් ගන්න එපා. PVC වලින් හදන්නේ බට විතරක් කියලා. හරි. ඊට පස්සේ තියෙනවා දාමතර වැන්ඩවාස් බල සෝරි PVC විතරයි. ඊට පස්සේ ඕලෝන් කියන්නේ එතීන් නයිට්‍රයිල් වල බහු අවයවක. ඕලෝන් කියන්නේ එතීන් නයිට්‍රයිල් වල බහු අවයවක. කියන්නේ මෙයා. මෙන්න මෙයා තමයි එතීන් නයිට්‍රයිල්. අර වයිනයිල් ක්ලෝරයිඩ් වල CN වලට CN එකක් බැඳෙන එක තමයි වෙන්නේ. එකම වෙනස ඒක. එතකොට වෙන කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි වෙන එකම වෙනස. එතකොට පුනරාවර්තී ඒකකයත් අර විදිහම තමයි කිසි වෙනසක් නැහැ. එකම වෙනස ක්ලෝරින් වලට CN එකක් බැඳෙන එක. ඔය තමයි. එතකොට අරයා තමයි කවුද? මේ එතීන් නයිට්‍රයිල් එයා බහුවර්ගීකරණය වෙලා තමයි හැදෙන්නේ කවුද? ඕලෝන්. එතකොට මේ තමයි ඒක අවයවකය. හරි බලන්න සෝරි ඒ කාලේ කියන්නේ මෙයා යටදිට පුටාවත් එක ඒ කාලේ තමයි උඩ තියෙන එක්කෙනා කවුද? එතීන් නයිට්‍රයිල්. දාමත්‍ර වැන්ඩවාස් බල ඇති රේඛීය බහුවයවක මේට තරමක් දුරට උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත ලැමිනේටින් කඩදාසි හෝස් සහ වොෂර් සෑදීමට භාවිතා කරනවා. හරි එතකොට මේ කට්ටිය ගත්තොත් මෙයාට තරමක් උෂ්ණත්වයට ඔරොත්තු දෙන්න පුළුවන්. හරිද? එතකොට ලැමිනේටින් කඩදාසි දැකලා තියෙනවා කට්ටිය. ලැමිනේටින් කරද්දී මොකද කරන්නේ? ඒ කඩදාසිය දැන් කොහොමද මේ සහතික ලැමිනේට් කරනවා කියලා. එතකොට සර්ටිෆිකේට් එක උඩ අර ලැමිනේටින් කඩදාසිය තියලා රත් කරනවා. රත් කරනකොට රත් කරාට පස්සේ තමයි ලැමිනේටින් ක්‍රියාවලිය වෙන්නේ. රත් කරාට පස්සේ තමයි ආයේ සර්ටිෆිකේට් එක හොඳින් ඇලෙන්නේ. අනිතකොට රත් කරන හින්දා මොකද වෙන්නේ? ඒක උෂ්ණත්වය වැඩි කරනවානේ. ආයි හින්දා මොකද තියන්නේ මේ ලැමිනේටින් කඩදාසිය නෙමෙයි නැත්නම් ඕලෝන් කියන කට්ටිය ගත්තොත් එහෙම මේ කට්ටියට ඉහළ උෂ්ණත්වයේ හොඳට මේ කට්ටිය සාමාන්‍ය උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. හරිද? ඊට අමතරව ලැබෙන කඩදාසි කරන්නේ නෙමෙයි අර මේ වතුර දාන හෝස් ඊට පස්සේ බොෂර් අරාමේ හදන්න ඕලෝන් පාවිච්චි කරනවා. හරි ඊට පස්සේ ටෙෆ්ලෝන් කියන්නේ ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් වල බහු අවයවක. ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් වල බහු අවයවක. ටෙෆ්ලෝන් කියන්නේ මෙන්න මෙයා. ටෙට්‍රා ෆ්ලෝරෝ කියන්නේ මෙයා CF2. මෙන්න මෙයා තමයි ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් කියන්නේ. ඔන්න ඔය ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් වල බහුවයවක තමයි කවුද? ටෙෆ්ලෝන් කියන්නේ. අර විදිහටම තමයි හැදෙනවා මෙතන. මෙන්න මෙයා තමයි ටෙෆ්ලෝන්. ඒතර මේකේ ඒ කාලේ ගත්තොත් එහෙනම් මේ කැලේ තියෙන්නේ. එහෙනම් මේක තමයි මේකේ පුනරාවර්තන ඒකකය. හරි. එහෙනම් ටෙෆ්ලෝන් ගත්තොත් මේ කාලේ කවුද? මෙන්න මෙයා ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. එතකොට එහෙම කිව්වලා හද මෙයා තමයි ටෙෆ්ලෝන් කියන්නේ. එතකොට මෙන්න මේ CF2 කැලි ගොඩක් තමයි එකිනෙකට පිටන්නේ. එහෙනම් මෙයා තමයි පුනරාවර්තන ඒකකය. හරි. ඒ වන්ද දාමතර වැන්ඩවාස් බල ඇති අතර රේඛීය බහුවයවකදී හරි ඉතාම ඉහළ උෂ්ණත්වයේදී පවා රසායනික විපර්යාස වලට භාජනය නොවේ non-stick භාජන හැදීම සඳහා භාවිත කරනවා. මේ කට්ටිය ගත්තොත් මේ කට්ටිය ඉතා ඉහළ උෂ්ණත්වවලදී පවා මේ තාප වියෝජනයක් ලක් වෙන්නේ නැහැ. හානි තාප මේ ඒ ඉතා ඉහළ උෂ්ණත්වවලට පවා මේ කට්ටිය ඔරොත්තු දෙන්න පුළුවන්. ඔය non-stick භාජන කරලා තියෙනවානේ. අනේ non-stick භාජන හදන්න ගන්නේ මෙයා. non-stick භාජන ගන්න මොකටද අපි උයන්න ගන්න ඒ වැඩවලටනේ. එතකොට මේ කට්ටිය තාපයට ඔරොත්තු දෙන්න නැත්නම් එහෙම උයන්න බෑනේ. ලිපේ තියලා වාජනය ලිපේ තිබ්බහම වාජනය උණු වෙලා වැටෙනවා නම් ඒකේ තියෙන එකත් එක්ක ඒ වගේ එකකින් අපිට උයන්න බෑනේ. අන් ඒ වගේ තමයි. එතකොට අයිඩියා එකක් එන්න ඕන මොකද්ද? මෙයා අනිවාර්යයෙන්ම හොඳට උෂ්ණත්වයට ඔරොත්තු දෙන එක්කෙනෙක්.
ඒකයි යා non-stick භාජන හදන්න අපි පාවිච්චි කරන්නේ. හරි. කෘතිම රබර් එක නැත්නම් අපි ඒවට කියනවා සින්තටික් කියලා. සින්තටික් කියලා කියන්නේ කෘතිම රබර් වලට තමයි. හරිද? එතකොට ගත්තොත් එහෙම මේක තමයි එයාගේ ව්‍යුහය. දැන් ස්වභාවික රබර් වලයි කෘතිම රබර් වලයි ව්‍යුහයක අපි කතා කරන පොඩ්ඩක් ඉන්න. හරි. ඉස්සෙල්ලාම නිකන් ස්වභාවික රබර් වල ව්‍යුහය උනේ මොකද්ද? කොන් රබර් එකකේ මෙයානේ මෙන්න මේකනේ ස්වභාවික රබර් වල පුනරාවර්ත ඒකකය උනේ. හැබැයි කෘතිම රබර් ගත්තොත් එහෙම එතන සූටි වෙනසක් වෙනවා. මෙන්න මෙයා තමයි කෘතිම රබර් වල පුනරාවර්තන ඒකකය. ඔන්න ඕක තමයි කෘතිම රබර් වල පුනරාවර්තන ඒකකය. උඩ තියෙන්නේ කවුද? ස්වභාවික රබර් වල පුනරාවර්තන ඒකකය. යට තියෙන්නේ කවුද? කෘතිම රබර් වල පුනරාවර්තන ඒකකය. ඒතකොට මේ වගේ අණු විශාල සංඛ්‍යාවක් එකට එකතු වෙලා තමයි හැදෙන්නේ කවුද? සින්තටික් නැත්නම් කෘතිම රබර්. ඒතකොට මේ බන්ධනය මෙහෙට, මෙයා මෙහෙට, මෙයාත් මෙහෙට, මෙයා මෙහෙට, කොහොම එතකොට මෙතන හැදෙනවා CH2 මෙයා එක බන්ධනයක් CH වෙනවා. මෙතන ද්විත්ව බන්ධනයක් වෙනවා CH එක බන්ධනයක් CH2 එක බන්ධනයක් CH2 එක බන්ධනයක් CH ද්විත්වයක් CH ද්විත්වයක් සමතන ද්විත්ව බන්ධනයක් කරන එක බන්ධනයක් CH2 ඕක. ඔන්න ඔය වගේ මේකට තමයි කියන්නේ කවුද? කෘතිම රබර් කියලා. ඕකට තමයි කියන්නේ අපි කෘතිම රබර් කියලා. හරිද? එතකොට මේක ගත්තොත් එහෙම මේකත් රේඛීය බහුවර්ගයක්. බලන්න මේකේ කවුද පුනරාවර්තන ඒකකය? CH2 CH ගත්තොත් CH2 මෙන්න මෙයා තමයි පුනරාවර්තන ඒකකය. බලන්න මේ මෙතනත් ආපහු CH2 CH ද්විත්වයක් CH CH2 ඒ වගේ ඒවා තමයි තියෙන්නේ. එහෙනම් පුනරාවර්තන ඒකකය කවුද? CH2 CH ද්විත්වයක් CH CH2 මෙන්න මෙයා තමයි පුනරාවර්තන ඒකකය. හරි. එහෙනම් මේ උඩ මං හදලා තියෙන කවුද? එයාව හදගන්න එපා. ඔන්න පැත්තේ හදගන්න. මේ කවුද? මේ තමයි ස්වභාවික රබර් වල ඒකාවයවකය. කවුද? අයිසෝප්‍රීන්. එතකොට මේ තමයි කෘත්‍රිම රබර් වල ඒකාවයවකය. නැත්නම් සින්තටික් වල ඒකාවයවකය. මේ තමයි කෘත්‍රිම රබර් නැත්නම් සින්තටික් කියන්නේ මේ තමයි එයාගේ පුනරාවර්තන ඒකකය. ඒතර මෙයා ගත්තොත් එහෙනම් මෙයාගේ 30 වැන්න වාල්ස් බල මෙයත් ඇවිල්ලා මේ රේඛීය බහු අවයවකයක්. හරි. ඊට පස්සේ ටෙරලින් නැත්නම් පොලිස්ටයිරීන්. හරි. පොලිස්ටයිරීන් පොලිඑස්ටර් සෝරි. ටෙරලින් වල කියන්නේ පොලිඑස්ටර් කියලා සෝරි. හරි. කවුද? ටෙරලින් නැත්නම් පොලිඑස්ටර්. මාන මෙහි ගණන්යගේ එතිල් ඩයියෝල් සහ ටෙටිලරික් අම්ලය කියලා කියනවා. එතකොට මේකේ ව්‍යුහ ටික මම දීලා තියෙනවා. හරිද? මෙතන හැදෙන්නේ මෙතන පොලිඑස්ටරනේ. පොලිඑස්ටර නිසා මෙතන හැදෙන්නේ එස්ටර බන්ධන. හරිද?
එතකොට අර මේ කවුද ටෙරිටරික් අම්ලයේ තියෙන ආම්ලික කොටස ඩබල් OH ස්ථානයේ සහ එතින් ඩයියෝල් වල තියෙන OH ස්ථානයේ අතර තියෙනවා කවුද එස්තර බන්ධනයක්. ඒකෙන් තමයි ඔය ටෙරලින් නැත්තම් පොලි එස්තර හැදෙන්නේ. හරි. එතකොට ඒකේ පුනරාවර්තන එකකේ කවුද කියලා දීලා තියෙනවා. ඒ ටික බලා ගන්න. ඒ විව හොඳට මතක තියාගන්න. ඇගලුම් කර්මාන්තයේදී කෙටි වශයෙන් භාවිතා කරයි ටෙරලයින් අණු අතර හයිඩ්‍රජන් බන්ධන නොසාධන බැවින් ශක්තිමත් බව අඩුය. ජලය සමග හයිඩ්‍රජන් බන්ධන යොදන නිසා කියලා නෙමෙයි සාධන නිසා කියලා හදාගන්න. ජලය සමග හයිඩ්‍රජන් බන්ධන යොදන නිසා නෙමෙයි සාධන නිසා ජලයෙන් තෙත්වි අම්ල හා බෂ්ප මගින් ජල විච්ඡේදනය වේ. ඒතකොට ගලන්න මේ කට්ටියගේ තියෙනවා ON තියෙනවනේ. කියන්නේ ON වලින් එකක් වෙච්ච ඔක්සිජන් තියෙනවා. එතකොට ඒ කට්ටිය ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන්න හැකියාව තියෙනවා. ඒක නිසා මෙයාලා ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදනවා. ඒ හින්දා මේ ජලයෙන් තෙත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අම්ල මහා බෂ්මත් එක්ක මගින් මෙයාව ජල විච්ඡේදනය වෙනවා. ඊට පස්සේ ටෙරලින් සෑදීමට ටෙරිටරික් අම්ලය මෙන්න මෙයාව ගන්නත් පුළුවන්. හරිද? ටෙරලින් හදන්න දැන් ගත්තේ කව ටෙරිටරික් අම්ලයනේ. ටෙරිටරික් අම්ලය වෙනුවට අම්ල ක්ලෝරයිඩය ගන්නත් අපිට පුළුවන්. අපි දන්නවනේ ඉස්තර හදද්දි ගත්තොත් එහෙම අපි ඉස්තර හදද්දි මේ ඕගනික් වල කතා කරා මතකද? අපි මේ අම්ලත් එක්කයි මධ්‍යසාර අම්ල මධ්‍යකාර ප්‍රතික්‍රියා කරලා ඉස්තර හැදුවා. ඊට පස්සේ කාබොක්සිලික් මේ අම්ලයේ ලවණ ඒ කියන්නේ මේ අම්ල හේලයි අම්ලයි මධ්‍යසාරය එකතු කරලා එස්තර හැදුවා. ඒ වගේම තමයි අම්ල හේලයිඩයි මධ්‍යසාරය එකතු කරලා එස්තර හැදුවා. ඒ හින්දා ටෙරිටරික් අම්ලය ගන්නවා වගේම තමයි ආයි ක්ලෝරයිඩය ගන්නත් පුළුවන්. මේ විදිහට අපිට එස්තර හදන වැඩේ කරන්න. හරි. ඊට පස්සේ තියෙනවා නයිලෝන් ආරම්භක ද්‍රව්‍ය ලෙස හෙක්සාමෙතිල් ඩයියමීන් සහ ඇඩිනික් අම්ලය භාවිත කරනවා කියනවා විහො ටික දීලා තියෙනවා. එතකොට මේ ඔය මුලින්ම තියෙන NH2CH2 6 NH2 කියන්නේ ඒ තමයි හෙක්සාමෙතිල් ඩයියමීන්. ඊළඟට ඉන්නේ ඇඩිනික් අම්ලය. ඒක අල්ටි ජල අණුවක් ඉවත් වෙන විදිහට මෙන්න මෙහෙම හැදෙනවා. එතකොට ඔය හැදෙන කෙනාට තමයි කියන්නේ ඔය හැදෙන්නේ 6 නයිලෝන්. 6 නයිලෝන්. එතකොට මුලින්ම තියෙන 6 තියෙනවානේ. නයිලෝන් 6 කියද්දි මුලින්ම තියෙන්නේ ඩයියමීනයේ තියෙන කාබන් පරමාණු ගාන. අර මුලින්ම ගත්ත අපි මේ ප්‍රතික්‍රියක විදිහට සමුද්‍රාවි විදිහට ගන්න ඩයියමීනය. ඒ ඩයියමීනයේ තියෙන කාබන් ගාන තමයි මුලින්ම දාන්නේ. එතකොට 6 නයිලෝන් කියද්දි ඩයියමීනයේ තියෙන කාබන් ගාන තමයි මුලින්ම කියන්නේ. එහෙනම් ඩයියමීනයේ කාබන් 6යි. ඊට පස්සේ දෙවෙනි 6න් කියන්නේ අපි ගන්න අම්ලයේ තියෙන කාබන් ගාන. දැන් අම්ලයේත් බලන්නකො CH2 විදිහට 4ක් තියෙනවා. තව C ඩබල් වල විදිහට 2ක් තියෙනවා. එතනත් 6ක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔක්කොම කාබන් 6ක් නිසා එතනත් 6යි. ඒකෙන් හොඳට මතක තියාගන්න නයිලෝන් වල ඔය 6 6 6 8 4 8 එහෙම දාන ඉලක්කම් දෙක දාද්දී මුලින්ම දාන්නේ ඩයියමීනයේ තියෙන 6 මේ කාබන් ගාන ඊට පස්සේ දාන්නේ අම්ලයේ තියෙන කාබන් ගාන. ඒතකොට මෙන්න දීලා තියෙන පුනරාවර්තන ඒකකය ඊපස්සේ ඇබ්ලෝම් කර්මාන්තයේදී කෙඳි විශේෂයක් වශයෙන් ද මාදල් හා කඹ සැදීමට භාවිත කරනවා. නයිලෝන් අණු අතර හයිඩ්‍රජන් බන්ධන සෑදිය හැකි බවින් ටෙරලයින් වලට වඩා ශක්තිමත් වෙනවා. දැන් නයිට්‍රජන් ගත්ත මේ කවුද නයිලෝන් ගත්තොත් එහෙනම් බලන්න යාලගේ FON තියෙනවා, ඔක්සිජන් තියෙනවා, නයිට්‍රජනුත් තියෙනවා. ඒ වගේම ප්‍රෝටික හයිඩ්‍රජනුත් තියෙනවා. එහෙනම් මොකද වෙන්නේ මේ කට්ටිය අතර හයිඩ්‍රජන් බන්ධන හදන්න පුළුවන්. ඒ හින්දා ගත්තොත් එහෙනම් ටෙරලයින් වලට වඩා මේ කට්ටිය ශක්තිමත් බවින් වැඩි. ජලයෙන් තෙත් වන අතර අම්ල ඝාතන හමුවේ ජල විච්ඡේදනය මේ ජලයෙන් තෙත් වෙනවා කියලා කියන්නේ ජලයත් එක්ක හයිඩ්‍රජන් බන්ධන හදන කතාව. ඒතකොට මෙතනදී ජලය කියන එක නායම වැදගත් වෙන්නේ මේ කට්ටියට කෙලින්ම හයිඩ්‍රජන් බන්ධන හදාගන්න පුළුවන්. ඒකයි ජලයත් එක්ක තෙත් වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට අම්ල ඝාතන හමුවේ මේ කට්ටියත් ජල විච්ඡේදනය වෙනවා. නයිලෝන් සෑදීමට ඔතන H double O කියලා තියෙන එතන HC double O කරගන්න ඕනේ. එන්න මෙයා. ඔකේ දෙන්න මෙහෙමනේ. නයිලෝන් සෑදීමට HC double O නේ H double O කියන්නේ මේක හදාගන්න HC double O කියලා. ඔකේ තියෙන H double O කියලා ඒක හදාගන්න HC double O කියලා. ඒක හදාගන්න HC double O කියලා. නයිලෝන් සෑදීමට මෙයා කියලා දීලා තියෙන එයා නෙමෙයි හරි එක්කන ආරය. එයා වෙනකොට ඒ වගේ අර ඉස්සල්ලා වගේම ඒ අම්ල හේලයිඩ් අම්ල ක්ලෝරයිඩ් ගන්න පුළුවන් කියලා කියනවා. හරි දැන් කියනවා පහත ව්‍යුහ අඳින්නලු. පහත ව්‍යුහ අඳින්නලු මුලින්ම කියන්නේ මොකද්ද? 6 නයිලෝන්. 6 නයිලෝන්. sorry 6 නෙමෙයි 8 නයිලෝන්.
එතකොට ඇමීනේ මුලින්ම තියෙන කවුද? ඇමීනේනේ. ඇමීනේ නයිලෝන් කීයක් තියෙන්න ඕනද එහෙනම්? ඇමීනේ නයිලෝන් 8ක් සෝරි. ඇමීනේ කාබන් 8ක් තියෙන්න ඕනේ. එහෙනම් ඔය නයිලෝන් 8 6 කියද්දී එහෙනම් අනිවාර්යයෙන්ම ඩයිඇමීනේ තියෙන්න ඕනේ කාබන් 8ක්. ඊට පස්සේ 6 කියන්නේ කවුද? අම්ලයනේ. එහෙනම් අම්ලයේ තියෙන්න ඕන කාබන් 6ක්. එහෙනම් මොකද වෙන්න ඕන? ව්‍යුහය ගත්තොත් එහෙම නයිලෝන් 8 6. එහෙනම් හරිනේ. තේරෙන්න තමයි. හරි. එතකොට ගත්තොත් නයිලෝන් 8 6 නයිලෝන් තියෙන්නේ 8 6 නයිලෝන් තියෙන්නේ NHCH2 ගන්න 8යි. දැන් මෙයාගේ නයිලෝන් 8ක් තියෙනවා කාබන්. එතකොට මෙතන 8 6 කියන්නේ මේ ඇමීනේ 8ක් තියෙනවා. මේක කාබන් නැහැ නයිට්‍රජන් තියෙන්නේ. එහෙනම් මේක ඇතුලේ තමයි කාබන් 8ම තියෙන්න ඕනේ. එහෙනම් 8ක් තියෙන්න ඕන CH2. ඊට පස්සේ NH ඊට පස්සේ C double O. එතකොට මේක ගත්තොත් එහෙනම් මේ අම්ලයේ තියෙනවා කාබන් 6යි. දැන් මේක ඇතුලේ වෙනම කාබන් දෙකක් තියෙනවා. C double O විදිහට කාබන් දෙකක් තියෙනවනේ. එහෙනම් මේක ඇතුලට එන්න ඕනේ කියලා කාබන් 4යි. එහෙනම් මේක තමයි කවුද? 8 6 නයිලෝන්. හරි ඊට පස්සේ අදින්න කියනවා කවුද? නයිලෝන් 6 8. මේ තමයි නයිලෝන් 8 6. දැන් හදමු නයිලෝන් 6 8. නයිලෝන් 6 8. එහෙනම් 6 කියන්නේ කවුද? මේ ඇමීනේ තියෙන කාබන් ගාන. අට කියන්නේ කවුද? අම්ලයේ තියෙන කාබන් ගාන. දැන් මෙතන 1යි මෙතන තව එකක් එනවනේ. එහෙම. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතන කීයක් තියෙනවද? 6ක්. මේ දෙකයි මේ 6 තමයි 8 වෙන්නේ. එහෙනම් ඔය තමයි 6 8 නයිලෝන් සහ 8 6 නයිලෝන්. හරි දෙන්න ඔය තමයි. හරි ඊට පස්සේ දෙනවා බ්‍රේක් ලයිට්. බ්‍රේක් ලයිට් වල තමයි කියන්නේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියලා. බ්‍රේක් ලයිට් වලටම තමයි කියන්නේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියලා. හරි. එතකොට ගත්තොත් එහෙම බ්‍රේක් ලයිට් නැත්තම් සෝරි යූරියා ෆෝමැල්ඩිහයිඩ් ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් බ්‍රේක් ලයිට් වලට කියන නම මොකක්ද? නම ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. එතකොට ගත්තොත් එහෙම මේකේ මූලික දැනුම එකේ තමයි ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්. ෆීනෝලුයි ෆෝමැල්ඩිහයිඩ් තමයි මේකේ මූලික දැනුම මේකගේ වෙන්නේ. ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ්. ප්‍රතික්‍රියා දීලා දෙනවා ෆීනෝලුයි මේ ඇල්ඩිහයිඩ් එකතු කරලා හදනවා බ්‍රේක් ලයිටුයි ජලයයි. හරි ඒකේ හැදෙන විදිහක් දීලා තියෙනවා. ඒ ටික බලා ගන්න. හරි. ඊට පස්සේ විද්‍යාගාරයේදී බ්‍රේක් ලයිට් සාම්පලයක් විදිහට කරගැනීම කියන එක දීලා දෙනවා. ඒක නම් වැඩක් නෑ. නිකන් කියව ගන්න. පොඩ්ඩක් හොල්ලට අයිඩියා එකක් විතරක් ගන්න. හරි. ඊට පස්සේ යූරියා ෆෝමැල්ඩිහයිඩ්. යූරියා ෆෝමැල්ඩිහයිඩ් වල ගත්තොත් එහෙම ඒක අර ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් ගත්තොත් එහෙම යා ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ් වල බහුව වෙගෙන. එතකොට යූරියා ෆෝමැල්ඩිහයිඩ් ගත්තොත් එහෙම යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියන එක්කෙනා යූරියා සහ ෆෝමැල්ඩිහයිඩ් වල දැනුම් මේකක. ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් ෆීනෝල් සහ ෆෝමැල්ඩිහයිඩ් වල ෆෝමැල්ඩිහයිඩ් වලින් තමයි දැනලා තියෙන්නේ. යූරියා ෆෝමැල්ඩිහයිඩ් ගත්තොත් එහෙනම් යූරියා සහ ෆෝමැල්ඩිහයිඩ් වලින් තමයි යා හැදිලා තියෙන්නේ. හරි. ඒක ගත්තොත් එහෙම යූරියා දෙමු අපි. හරි. කවුද ඉන්නේ? යූරියා ෆෝමැල්ඩිහයිඩ් නේ. හරි. යූරියා කියන කවුද කියලා දන්නවා? CO NH2 නේ. මෙයානේ යූරියා කියන්නේ. යූරියා කවුද? CO NH2 කාණ්ඩ දෙකක්. කාබන් ද්විත්ව බන්ධනයක්.
මෙන්න මෙයා මෙන්න මෙයා තමයි යූරියා. හරිද? දැන් අපි කතා කරනවා යූරියා ෆෝමැල්ඩිහයිඩ් නේ. එතකොට එතකොට වෙන්නේ මෙන්න මේ විදිහට බලන්න. මේක තමයි කවුද? යූරියා ෆෝමැල්ඩිහයිඩ්. මොකද වෙන්නේ? මෙයා තමයි යූරියා. කියන්නේ මෙයා යූරියා යා ඒ කට්ටියගේ දෙන මේ NH2 වල තියෙන හයිඩ්‍රජන් තියෙනවා. හයිඩ්‍රජන් 4 දෙනෙක්. NH2 කාණ දෙකයි එකක දෙක ගානේ හයිඩ්‍රජන් 4යි. මේ හතර දෙනා මෙන්න මෙහෙම ඇල්ඩිහයිඩ් ෆෝමැල්ඩිහයිඩ් හතරක් එක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ OH යනවා කයින් වෙනවා. මේ විදිහට බැලෙනවා. එතකොට ඔන්න හැදෙන මෙයා තමයි කවුද? යූරියා ෆෝමැල්ඩිහයිඩ්. හරි. ඊට පස්සේ විද්‍යාගාරයේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් සාම්පලයක් හදාගන්න කතාව තියෙනවා. ඒක වැඩක් නෑ නිකන් මුලින් ඕනේ කියවලා ගන්න. හරිද? හරි ඊට පස්සේ කියනවා බ්‍රේක් ලයිට් සහ යූරියා ෆෝමැල්ඩිහයිඩ් කියලා දෙන්නා ත්‍රිමාන බහු අවයවක. අපි මෙච්චරලා කතා කරපු බහු අවයව වලින් යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ බ්‍රේක් ලයිට් කියලා දෙන්නා විතරයි ත්‍රිමාන බහු අවයවක. අනිත් ඒවා ඔක්කොම රේඛීය බහු අවයවක. එහෙනම් හොඳට මතක තියාගන්න යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් එහෙම නැත්නම් බ්‍රේක් ලයිට් ඔය තුන් දෙන්නනේ. අපි ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියන බ්‍රේක් ලයිට් වලනේ. ඒ දෙන්න තමයි ත්‍රිමාන බහුවයවක වෙන්නේ. අනිත් ඔක්කොම වෙලා මේ රේඛීය බහුවයවක. ඊට පස්සේ බලන්න මේවා ඊටාම දැඩි ප්ලාස්ටික් විශේෂ වේ CD අර ඉස්සර DVD වල දැල්ව CD මාලා දන්නේ නැති වෙන්න විදිහක් නැහැ. CD දැකලා තාමත් තියෙන නැත්තේ නෑ. CD වල එහෙම හදන්න ගන්නේ මෙන්න මේ වගේ කවුද මේ යූරියා ෆෝමැල්ඩිහයිඩ් සහ ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ් වගේ ඒවා තමයි ගන්න. ඊට පස්සේ යන්ත්‍රවල ගතිරෝධ සෑදීමට වාහනවල ඇනුමුරිච්ච සෑදීමට භාවිතා කරනවා. ඊට පස්සේ කියනවා මෙසේ සෑදෙන බහුවයවක ආකාර දෙකයි. ඒ කියන්නේ මේ කෘත්‍රිම බහුවයවක ගත්තොත් එහෙම ඒවා තව අපිට ආකාර දෙකකට වෙන් කරන්න පුළුවන්. අපි මුලින්ම ගිහුවා කොහොමද? ආකලන සංගණන විදියට. ඊට පස්සේ කෘත්‍රිම සහ ස්වභාවික විදියට බෙදුවා. ඊට පස්සේ දැන් අපිට බෙදන්න පුළුවන් විදිහක් තව තියෙනවා. මොකද්ද? ඒ කට්ටිය උෂ්ණත්ව සංවේදීතාව මත අපිට යාලා බෙදන්න පුළුවන් තාප සුවිකාර්ය බහුවයවක සහ තාප ස්ථාපන බහු අවයවක විදිහට. තාප සුවිකාර්ය බහුවයවක සහ තාප ස්ථාපන බහු අවයවක කියලා ඒ කට්ටිය අපිට ආයෙත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට තාප සුවිකාර්ය බහුවයවක කියලා කියන්නේ අපි ඒ කට්ටියට රත් කරලා ඒ කට්ටිය හීට් කරලා ඒ කට්ටිය තාපය සපයලා මේ කට්ටිය මේ රත් කරනවානේ. ඊට පස්සේම රත් කරලා ඒ ගුණාංගම තියෙන වෙනත් ද්‍රව්‍ය හදන්න පුළුවන් කට්ටියට තමයි අපි කියන්නේ තාප සුවිකාර්ය කියලා. ඒ කියන්නේ හිතන්න දැන් මේ PVC ගන්නකො. PVC ගත්තොත් එහෙම PVC රත් කරලා ඒ PVC රත් කරද්දී යා ද්‍රව වීමක් ඒ කියන්නේ යා කුණු වීමක් එන දැන් ඔයාලා බට රත් කරලා දෙන දැකලා තියෙනව නේද? ප්ලාස්ටික් බට රත් කරන PVC බට රත් කරද්දී එතන උණු වෙනවා. එහෙනම් දැන් අර අපිට සොකට් එකක් වගේ හදා ගන්න ඕන නම් තව ඒ ගානම් බටයක් ඇතුළට ඒක දා ගන්න ඕන නම් මොකද කරන්නේ? බටේ රත් කරලා අපිට ඒක ඇතුළට තව බටයක් ලස්සනට දා ගන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි දැන් ඒක රත් කරා කියලා ඒ බටේ ගුණාංග වෙනස් වුන්නේ නැහනේ. ඒක ඒ විදිහටම තිබ්බා.
ඒක ඇවිල්ලා රත් කරද්දී පොඩ ප්‍රසාරණය වුණ එක විතරයි උනේ. ඒ වගේ තමයි රත් කරලා අපේ මුල් ගුණාංගම තියෙන ද්‍රව්‍ය බවට පත් කරන්න පුළුවන් ඒවට තමයි අපි කියන්නේ තාප සුවිකාර්ය බහුභාවයක කියලා. උදාහරණ තමයි පොලිතීන් සහ PVC. පටල ගන්න එපා මේකයි මම කියන්නේ. දැන් අද ගත්තොත් එහෙම මෙයා කවුද? PVC බට දැකලා තියෙනවනේ. PVC බට ඔයාලා දැකලා ඇති බට රත් කියන්නේ මොකක් හරි දැන් අර බට කැඩෙනවද? කැඩෙනවා. ඔය මොකක් හරි වෙලා ඩැමේජ් එකක් වුණාම එක්ක අපි ප්ලාස්ටික් සොකට් එකක් ගෙනල්ලා ගහලා ඒක මොකක් හරි කරගන්නවා. එහෙම නැත්නම් සොකට් එකක් නැත්නම් ඔයාලා දැකලා ඇති මොකද කරන්නේ? ඒ බටේ පොඩ්ඩක් උණු කරනවා. බටේ පොඩ්ඩක් රත් කරනවා. රත් කරපුවාම මේ බටේ පොඩ්ඩක් මේ අර මෙල්ට් වෙනවා. ඒ කියන්නේ උණු වෙන ගතියක් එනවා. ඒකෝර මොකද වෙන්නේ? මේ බටේ මේ අර තියෙන තද ගතිය නෑ. අර ඒක පොඩ්ඩක් මෙලෙක්. ඒ හින්දා මොකද කරන්න පුළුවන් අපිට අර අනිත් ඒ ගානම් වෙනත් බටයක් අරගෙන ඒ බටේ ඇතුළට හිමීට බස්සලා අර සොකට් එකක් විදිහට හදාගන්න පුළුවන්. ඒවා දැකලා ඇති. හරිද? එතකොට දැන් ඒ වගේ ක්‍රියාවලියක් තමයි ඔය කියන්නේ. රත් කරා කියලා ඒ කට්ටියේ ගුණාංග වෙනස් වෙන්නේ නැහැ. බටේ රත් කරා කියලා බටේ උණු වෙලා ගොඩාක් රත් කරලා තුන් වෙනවා. ඒක නෙමෙයි කියන්නේ. බටේ රත් කරා කියලා පොඩ්ඩක් ඒ කට්ටියේ ගුණාංග වෙනස් වුණේ නැහැ. ඒ වගේ කට්ටිය තමයි කියන්නේ තාප සුවිකාර්ය කියලා. එතකොට තාප සුවිකාර්ය බහුවය ගන්න අපිට ඒ කට්ටිය රත් කරලා ඒ ගුණාංග විදිහට වෙනස් ද්‍රව්‍ය හදන්න පුළුවන්. උදාහරණ කවුද? පොලිතීන් PVC. ඒක තාප ස්ථාපන බහුවයක කියන්නේ අපි එහෙම රත් කරාට පස්සේ ආයතනින් එහාට කවදාවත් ඒ ගුණාංගයේ තියෙන කෙනෙක් ගන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ෆීනෝල් ෆෝමැල්ඩිහයිඩ්, යූරියා ෆෝමැල්ඩිහයිඩ් කෝවා ගත්තොත් එහෙම ඕවා රත් කරා කියලා අය ඒ ගුණාංගම තියෙන ද්‍රව්‍ය බවට අපව හදන්න බෑ. හරි. ඊට පස්සේ බහුවකාශීය නිෂ්පාදනතාවය දාගන්න ආකලන ද්‍රව්‍ය බහුවයෝගේ ද්‍රව්‍ය නිෂ්පාදනයේදී ආකලන ද්‍රව්‍ය නැත්නම් ඇඩිටිව්ස් විදිහට හඳුන්වන නිවි භාණ්ඩයේ ගුණාංගය වැඩි කිරීමට නිෂ්පාදනයේ අඩු කිරීමට දාගන්න ද්‍රව්‍යයන් විශේෂයෙන්ම පිරවුම යොදා ගැනීමකින් මෙහෙම කියලා කියනවා ඒ ටික කියව ගන්න. හරි. ඊට පස්සේ අතනින් බහුවයෝග ඉවරයි ඒ ටික කියව ගන්න බහුවයෝග පාඩම ඔතනින් ඉවරයි. හරි. ඊට පස්සේ තියෙන්නේ මේවා ටික කවුද මේ ශාක ප්‍රකාශ නිෂ්පාදන ටික හරි එහෙනම් ඒක මම ඊළඟ ප්‍රයෝගය කරන්න බහුවයෝග ටික ඔතනින් ඉවරයි එහෙනම් ඔය ටික හොඳට බලා ගන්න ඔක ඇවිල්ලා ඇති දෙයක් නැහැ සූටි දෙයක් තියෙන්නේ අර ඒකාවේග ටික මතක තියාගත්තා නම් බහුවයෝග සහ පුනරාවර්තිත ඒකකය ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ හරි ප්‍රශ්නයක් ඩවුට් එකක් තියෙනවා කියන්න එහෙනම් අපි අද නවත්තමු මෙතන ක්ලාස් එක එහෙනම් ඊළඟට හම්බෙමු කට්ටියටම good night